තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි. අද දවසේ රාත්‍රී 7ට පැවැත්වෙන ආందోලනාත්මක ධර්ම දේශනා පැවැත්වෙන මොහොත ආරම්භ වෙලා තිබෙනවා. අප ගෞරවනීය කල්යාණ මිත්‍ර බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ඔබ වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. උපාසක උපාසිකාවන් මේ ලෝකේ ජීවත් වෙන මනුස්ස ප්‍රජාවට අද මේ වෙනකොට ඊටමත් නිර්මල පිරිසිදු සත්‍ය දහමක් ලොවට විවර වෙලා තිබෙනවා. ගිහි වේවා පැවිදි වේවා කාටත් දුක සැප කියන එක දැනෙන දෙයක්. ඒක කාටත් සාමාන්‍ය මනුෂ්‍ය විදිහට තමන්ට දැනෙනවා. කායික දුක් මානසික දුක් කියලා අපි අහලා තියෙනවා. කායික රෝග මානසික රෝග කියලා කියන්න පුළුවන්. එතකොට ඒවා සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක ඉන්න කාටත් පොදුවේ උරුම වෙන දෙයක්. ඒ වගේම මනුස්සයාට විතරක් නෙවෙයි සංගත සත්තුන්ටත් කායික රෝග ඇති වෙනවා. ඒක අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට අපිට විශේෂයෙන්ම මෙතන වටින්නේ මේ මිනිස්සු වශයෙන් මේ මනුස්ස ජීවිතයක් ලැබූ අපි මේ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න නම් මේ කායික රෝග මානසික රෝග පිළිබඳව යම් කිසි දැනුමක් අපට අවබෝධයක් තියෙන්නට ඕන. දැන් කායික රෝග දිහා බැලුවොත් හිසේ ඉඳලා දෙපතුල දක්වාම අපට නොයෙකුත් ආකාරයෙන් රෝග තියෙනවා. හිසේ කැක්කුම් කියයි, බෙල්ල කැක්කුම් කියයි, කොන් දෙක කැක්කුම් කියයි, බඩේ කැක්කුම්, කකුල් කැක්කුම්, අත් කැක්කුම් ඔය නොයෙකුත් ආකාරයෙන් කියනවනේ කැක්කුමයි කියලා. ඒක එක රෝග. වා පිත්සෙන් වලින් පැමිණෙන මේ හැම රෝගයකටම හැබැයි යම් යම් විදිහකින් බෙහෙත් තියෙනවා. රෝහලකට ගිහිලා බෙහෙත් අරගන්න පුළුවන්. ඒ වගේම සිංහල බෙහෙත් නම් එහෙම ආයුර්වේදයෙන් ගන්න පුළුවන්. ඒත් මේ මානසික රෝගයට බෙහෙත් ගන්න ඔබට තැනක් ඇත්තටම මානසික වෛද්‍යවරුත් ඉන්නවා. හැබැයි අපි හිතන විදිහට අපේ හිතේ ඇති වෙන මේ කෙලෙස් රෝගවලට අවශ්‍ය බෙහෙත් ගන්න ඉන්න වෛද්‍යවරු බොහොම අඩුයි. ආරෝග්‍ය පරමා ලාභ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරෝගීකම උතුම්ම ලාභයක් කියලා. එතකොට ඒ නිරෝගීකම මානසික නිරෝගීකම නැති තා දුක් විඳිනවා. දැන් ඔබ හිතලා බලන්න එදා අඟුලිමාල අහිංසක දරුවෙක්. හැබැයි ඒ අහිංසක දරුවට ගුරුවරයා කියන දේත් එක්ක ඒ ගුරුවරයාට මානසිකව ඒ ඇහුණ දේ නිසා ඒ දේ ඉටු කරන්නට
සිතුවිලි පහළ වෙලා ඊට අනුව කටයුතු කරගෙන යනවා. මේ ලෝකේ කවුද තමන්ගේ ජීවිතයට ආදරේ නැත්තේ? කවුරුත් ආදරේ. දැන් ওই විදිහට මිනිස්සු මරන්න යනකොට පස්සෙන් පන්නගෙන සමහර විට අපිට හැරිලා තමන්ටත් ගුටි බැට කන්න සිද්ධ වෙන්න ඇති. එතකොට කොච්චර මානසික කායික දුකකටපත් වෙන්නේ නැද්ද? එතකොට කනට ඇහුණ සද්දේ ගුරුවරයා දුන්න පණිවිඩයත් එක්ක ඒ පණිවිඩය ඉටු කරන්න යන්නේ. එතකොට බලන්න ඒ ඇහුණ පණිවිඩය ඔස්සේ කටයුතු කරලා අවසානයේදී මානසික මහා දුකකට ඇදගෙන වැටෙනවා. හැබැයි මේ ලෝකෙට පහළ වුණ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනය නිසා අඟුලිමාල අන්න අර දුවන ගමන නතර වෙනවා. පාගමනින් නෙවෙයි හිතින්. මිනිස්සු මරන්න මෛත්‍රී හිතක් ඇති වෙලා කරන්න බැහැනේ. ගුරු පඬුරු තමයි. ඒ වුණත් හිතේ දේශයක් ඇති කරගන්නේ නැතුව මිනිස්සෙක් මරන්න පුළුවන් කමක් නැහැ. දේශසිතවිලි ඇති වෙනවනේ. එතකොට එතනදී මේ හිත දුවන ස්වභාවය දැකලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අඟුලිමාල නතර වෙන්න කියලා. දැන් හිතෙන්නේ මේ දුක හිතේනේ දුක තියෙන්නේ. මේ ගමනේ නතර කරන්න කියන්නේ. එතකොට අඟුලිමාල ආයුධ ටික බිම දැම්ම කාරණේ වැටහුණා. එතකොට මේ අඟුලිමාලට ඒ කාරණේ වැටහුනේ යම් හේතුවක් උඩ. එතකොට ඒ අඟුලිමාල කල්යාණ මිත්‍රයා දෙන පණිවිඩය ගත්ත නිසා අඟුලිමාලට පුළුවන් වෙනවා ඒ හිතේ ඇති වුණ අන්න අර කෙලෙස් රෝග ටික අතහැර ගන්න. මොකද හිත හදන්න යනකොට හිතේ ගිනි නිවන්න යනකොට ඒ අරමුණු ආව බව කියවෙනවනේ පොතපතේ. සමහර අවස්ථාවලදී මිනිසු කෑ ගහපු හැටි, දුක් අඳවනවා දුන්න හැටි, වැළපුණ හැටි අඟුලිමාල හාමුදුරන්ට හිතට ආවා කියනවනේ. එතකොට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කීවනේ. එතකොට කියනවනේ දැන් ඔබ වික්ෂුවක්. ඒක නිසා දැන් ඔබ අතින් එවැනි දෙයක් වෙලා නැහැනේ, වෙන්නේ නැහැනේ කියලා හිත හදාගන්න කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ඒ කනට ඇහෙන පණිවිඩයත් එක්කනේ අඟුලිමාල වෙනස් වෙන්නේ. ඒ වගේම අර ගැබිනි මාතාවක්ගේ කතාව දිහා බලනකොට එතනදී බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවනේ මේ වගේ මවක් අසරණ වෙලා ඉන්නවා කියලා. ඒක ලෝක සත්‍යයටම යම් පණිවිඩයක් දෙන්න සුදුසුම අවස්ථාව වුණානේ. මොකද අඟුලිමාල හාමුදුරු ගැන ලෝකෙටම ගිහිල්ලා තිබුණේ මහා දරුණු කෙනෙක් විදිහටනේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් උනායි කියලා කවුද දන්නේ? මහා මඟ පිරිසිඟා වඩිනවා. ඒත් කවුරුත් දන්නේ නැහැනේ රහතන් වහන්සේ කෙනෙක්. සමහර විට එවැනි අවස්ථාවන් වලදී පවා බය වෙච්ච තැන් තියෙන්න පුළුවන්. ඒත් ඒ වගේ අවස්ථාවකදී බලන්න බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා අර අහිංසක අම්මා ගැන කියනවා. ඒ කියනකත් එක්ක බුදුරජාණන් වහන්සේ ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේට කියනවා ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න කියලා. එතනදී කියනවා ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙලා නැහැ කියලානේ සත්‍යක. එතකොට අහනවානේ ඒ ස්වාමීන් මගෙන් මෙහෙම වෙලා තියෙනවා. අන්න එහෙම කියනකොටනේ බුදුරජාණන් වහන්සේ අහනවා වික්ෂුවක් වුණාට පස්සේ ඔබෙන් එවැනි දේවල් සිද්ධ වෙලා නැහනේ. අන්නේ වචනේ ඇහෙනකොට තම අඟුලිමාල හාමුදුරුවෝ වෙනස් වෙන්නේ. මොකද ඒ පණිවිඩ කොච්චර දුරට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගියත් සමහර වෙලාවට කල්යාණ මිත්‍රයන් වහන්සේගේ පණිවිඩය එක වචනයක් දෙකක් වෙන්න පුළුවන්. ඒ වචනය කනට නොයැසෙන තාක් සමහර වෙලාවට හරියටම තමන් ඒ නිවීම සැනසීම කියන තැන නැහැ. සමහර අවස්ථාවන් වලදී
කාටත් ඇහිලා ඇති නිවන උඩ ඉඳගෙන නිවන හොයනවා කියලා. ඒ කියන්නේ නිවන අත්දකින්නවා හැබැයි ඒ නිවන ස්පර්ශ කළාට එයාට තේරෙන්නේ පණිවිඩය ඇහිලා නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ සත්‍ය දහම හැමෝටම ඇහෙන්නේ නැහැ. හැමෝටම ඇහෙන්නේ නැහැ. ඇහුණත් හැමෝටම මේක වැටහෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි තේරුම් ගන්නට වෙනවා බුදුදහම කියලා කියන්නේ මේ බාහිර රෝග සුව කරගන්න බෙහෙත් කරන එකට වඩා එතන අභ්‍යන්තරයේ මේ මානසික රෝග සුවපත් කරගන්න ධර්මයේ තුලින් හිත සකස් කරගන්න මඟ පෙන්වන ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි හිත සකස් වෙනකොට කායික රෝගත් බොහෝ දුරට සුවපත් වෙනවා. ඉතින් අද අපි මෙහෙම හිතුවොත් රටේ රජුරෝ ඊට මෙහා ඉන්න අගමැති නැතේ ඇමතිවරු മന്ത്രിවරු ඒ වගේම අපි තවත් හිතුවොත් ආයතන තියෙනවා පන්සල් පාසල් ඒ වගේම රෝහල් ඔය සියල්ලෙම ඉන්න ගිහි වේවා පැවිදි වේවා කාටත් මේ කායික රෝග මානසික රෝග තියෙනවා. එහෙනම් ඒ කායික රෝග මානසික රෝග සුවපත් වෙන්න නම් ඒ අය දක්ෂ වෙන්න ඕන ඒ තැනදී නිසි කලට වෙලාවට ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න. ඒකට කායික රෝගවලට එදා ලෝතර බුදුරජාණන් වහන්සේට පවා අපි අහලා තිනවා ජීවක කියලා වෛද්‍යවරයෙක් හිටියා. එතකොට ඒ මොකද කායික රෝග වලට බෙහෙත් කරන්න එපා කියලා එහෙම එකක් නැහැ. මොකද සමහර විට ධර්මය තුල සිරෙනකොට සමහර අය අන්තයකට යනවා. ධර්මයේ තුලින්ම මේ කායික රෝග සියල්ලම හොද වෙනවා කියලා. සමහර විට එහෙම බැරි වෙන තැන් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි අන්තගාමි වෙන්නත් හොඳ නැහැ. එහෙනම් විශේෂයෙන්ම අපි මානසික සුවය සඳහා මානසික සැනසීම සඳහා අපට සත්‍ය දහම තමයි උපකාර වෙන්නේ. මොකද මොන දේ ලැබුණත් මොන කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වුණත් එයා මොනතරම් නිරෝගිමත් කෙනෙක් වුණත් කායික වශයෙන් එයාට මානසික සුවය සමහර විට නැති වෙන්නට පුළුවන්. ඒක තමයි ස්වභාවය. සමහර අය අපට ඇහිලා තියෙනවා තාම එක පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ කියලා. පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ කියලා කියනවා. ස්පිරිතාලයකට අඩිය තියලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කායික රෝග වෙනුවෙන් ප්‍රතිකර්ම කරලා නැහැ කියලා කියන්නේ. එතකොට ඒ කායික වශයෙන් ඒ අයට ඒ නිරෝගීකම ලැබිලා තියෙනවා. ඒක උප්පත්තියම අරගෙන ඇවිත් තියෙනවා. එතකොට සමහරුන්ට එහෙම නැහැ. උපන්දා ඉඳලා කායික රෝග සමහර විට පොතට බෙහෙත් ගන්න තැනට වැටිලා තියෙනවා. ඉතින් ඒවා තමයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ කායික රෝග තියෙන කවුරුත් කායික රෝගවලට ප්‍රතිකර්ම කරගන්න අතර විශේෂයෙන්ම මේ මානසික රෝගය සඳහා නිසි කලට වෙලාවට ඒ ප්‍රතිකර්ම කරගන්නට වෙනවා. මොකද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න බැරි වුණොත් බොහෝ දුරට අසරණ වෙනවා. මොකද කායික රෝග නම් මේ ජීවිතේ විතරයි. ඊළඟ ජීවිතේ ආයෙ ඉපදුනොත් ආයෙත් හම්බ වෙනවා. හැබැයි මානසික රෝගය සුවපත් කරගන්න බැරි වුණොත් මහා දුකකට ඇද වැටෙනවා. මොකද මේ ජීවිතේ පමණක් නෙවෙයි කල්ප කාලාන්තරයක් දුක් විඳින්නට සිද්ධ වෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මෙන්න මේ මානසික සුවය සඳහා මානසික නිරෝගීකම සඳහා අවශ්‍ය බෙහෙත් මොනවද කියලා අහලා දැනගන්න ඕන. එහෙනම් මානසික සුවය සඳහා තමයි මේ ලෝකෙට පහළ වෙන ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ අවශ්‍ය බෙහෙත් ටික නිසි වෙලාවට නිසි කලට ඒ ටික ලබලා දෙනවා. එහෙනම් සත් හටවන බව දුකට වේදානා.
එහෙනම් මේ ලෝක සත්‍යයට මේ මානසික සුවය සඳහා මානසික රෝග සුවපත් කර ගැනීම සඳහා මෙන්න මේ සත්‍ය තමයි ලෝකෙට විවර කරන්නේ. මේ බොරුව තුල මේ මායාව තුල එහෙම නැත්නම් ඇහැට පේන කනට ඇහෙන නහයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන ඒ වගේම හිතට සිතුවිලි පහළ වෙනවා. එතකොට මෙන්න මේ ආයතන ඔස්සේ තමයි අපි බාහිර දේවල් වලට ඇලෙන්න ගැටෙන්න ගිහිලා මේ මානසික දුක් පීඩාවලට මුහුණ දෙන්නේ. එතකොට මේ මානසික දුක් පීඩාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ මේ සත්‍ය දන්නේ නැතිකම නිසා. බාහිර ලෝකේ ඇත්තක් කරගන්න බැරි දෙයක් කියලා දන්නේ නැහැ. එහෙනම් අපි හිතනවා අපේ හිත කියනවා ওই බාහිරේ තියෙන හැම දෙයක්ම මගේ කරගන්න අපේ කරගන්න කියලා. එතකොට ඒවා අපේ කරගන්න ගිහිල්ලා දුක්ඛ දෝමනස්ස වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක නිසා මේ මානසික වශයෙන් ඇතිවෙන ඒ දුක්ඛ දෝමනස්ස වලට ඔබට නිවෙන්නට මගක් තමයි මෙන්න මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ලෝකෙට කලින් කලට පහළ වෙලා සත්‍ය ඉදිරිපත් කරන්නේ. ඉස්සරහ දොර වහලානේ. මේ වලක මම දැන්නේ මේ ඊයේ වෙලද. මෙතන දෙකම තියලාද. මේ වෙලාවේ තම තමන්ගේ ෆෝන් වල මයික් මියුට් කර තබා ගන්න. මොකද බාහිරේ තව පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඒක නෑ මේගොල්ලෝ කඩන ලියුම දෙන්න හදන්න කියලා. බොහෝ දුරට අපි මේ ධර්ම මාර්ගයේ යනකොට අපි දක්ෂ වෙන්න ඕන තව පිරිසකට අවහිරයක් නොවන විදිහට කටයුතු කරන්න. මොකද කවුරුත් මානසික යහපත පිණිස ධර්මයක් අහන්නේ, කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී ඒව මගහැරෙන විදිහට, බාධා වෙන විදිහට කටයුතු කරනවා නම් ඒක ඔබේ තියෙන නොසලකිල්ල. ඉතින් එම නිසා එවැනි අවස්ථාවන් බොහොම කල්පනාකාරීව කටයුතු කරලා ඉවසීමෙන් කටයුතු කරන්න දක්ෂ වෙන්න ඒ බවත් ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා. අපි දැන් කතා කරේ මානසික සුවය. එහෙමනම් අපිට මේ මානසික සුවය ඇති කරගන්න නම් කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඒ පණිවිඩය නිවැරදිව ලැබෙන්න ඕන. අපිට මෙච්චර කාලයක් මේ මානසික සුවය නිවැරදිව ලැබෙන්නට අවශ්‍ය ප්‍රතිකර්ම ටික ලැබුණේ නැහැ. ඒක නිසා තමයි මේ රෝග යම් තරමකින් යටපත් වෙලා තිබුණේ. රෝග යටපත් කරන වැඩපිළිවෙලක් තමයි අපට ඇහුනේ. ඒ ලෙඩේ සුවපත් වෙන විදිහට මානසික ඒ කියන්නේ අපට ඇති වෙන රාග, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ මානසික රෝගවලට නිසි ප්‍රතිකර්ම අපට ලැබුණේ නැහැ. ඒක නිසා මේ මානසික රෝගවලින් යම් විදියකින් යටපත් කරගෙන ඉන්න යම් ප්‍රතිකර්ම ලැබුණා. දැන් යම් විදිහකින් මෙහෙම හිතුවොත් උදාහරණයක් විදිහට ලෙඩක් දුකක් හැදුනහම මොකද කරන්නේ? සමහර විට ගිහිල්ලා ලෙඩේට බෙහෙත් කරනවා හොද වෙන්නේ නැහැ. ඊට පස්සේ යනවා වෙලාකොලේ බලන්න. ඊට පස්සේ වෙලාකොලේ බලලා කියන මේ කාලේ බොහොම අපලයි සෙනසුරු අපල. එහෙම නැත්නම් ඔය මොකක් හරි ඇහෙනවනේ. ඇහුනට පස්සේ ඒක ඒ වෙනුවෙන් බෝධි පූජා තියන්න. නවග්‍රහ ශාන්ති කියන්න. ඉතින් ඔය වගේ ඇහුනම බෝධි පූජා 7ක් 14ක් 21ක් ඔය විදිහට තියන්න කිව්වම අන්න අර මිනිස්සයාට දැන්
වෙනසක් වෙනවා. මොකද අර බාහිර ලෝකේ මගේ කියලා දරුවෝ කියලා අම්මා තාත්තා එහෙම නැත්තම් මගේ නෝනා මගේ මහත්තයා මගේ මුණුබුරු ඒ අය දිහාම බල ඒවම කර කර ඉඳලා ගෙදර දොර ඉඩම් කරන් බඩු මුට්ටු හරක බාන යාන වාහන මේවට ඇලි ඇලි ගැටි ගැටි හිටපු මේ මිනිස්සයාට දැන් අර සුව වෙන්නෙම නැති රෝගයක් හැදුනට පස්සේ ඔන්න වෙලාකුලේ බැලුවාම දැන් කියනවා අපල තියෙනවා ඊට පස්සේ අපල දුරු කරගන්න අන්න බෝධි පූජා තියන්න යනවා. දැන් බෝධි පූජා තියන්නේ මොකටද? අර කායික රෝගය සුවපත් කරගන්න. හැබැයි කායික රෝගය නිසා දැන් මානසික වද විඳිනවා. ඇයි? මේ හම්බ කරපු දේවල් ගොඩ ගහගත්ත රැස් කරගත්ත දේවල් ඒ සියල්ල දැන් අතහැරලා යන්න වෙයි කියලා බයක් එනවා. ඒ බයත් එක්ක තමයි අන්න දැන් ධර්මයේ පිළිසරණ හොයනවා බොහෝ දුරට. එතකොට අර විදියට ඉතින් බෝධි පූජා තියලා ඉතින් ආශිර්වාද කරපුවාම ටිකක් తాවකාලිකව එයාට මානසිකව වැටිලා හිටපු ඒ ස්වභාවය ඔන්න සුවපත් වෙනවා. හැබැයි ඒක හැමදාම තියෙන්නේ නැහැ. తాවකාලිකයි. ආයෙ ටික දවසක් යනකොට වෙනස් වෙනවා. ඉතින් කායික රෝගත් ඇති වෙනවා, මානසික රෝගත් ඇති වෙනවා. ඉතින් අර తాවකාලික ප්‍රතිකර්මයක් ඒ වෙලාවට පොඩි වෙලාවක යම් සුවපත් වීමක් තමයි සිද්ධ වුනේ. ඉතින් ඒක නිසා එහෙම නැත්තම් තවත් මොනියම් හෝ පින්කමක් කරලා මෙහෙම කරන්න කියලා ඉතින් විස්තර කිව්වම ඒ වගේ දෙයක් කරලා එයා හරි සතුටු වෙනවා. ඒ තුලින් අර මානසිකව යම් తాවකාලික සෝයක් තියෙනවා. ඒක නෑ කියලා කියන්නේ නෑ. හැබැයි ඒක తాවකාලිකයි. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ తాවකාලික සෝයක් ඇති කරගන්න මගක් හෙලි කරන්නට නේ. සමහර වෙලාවට අපි දන්නවා මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම අපි දැකලත් තියෙනවා යන්නේ පන්සලට. ගිහිල්ලා විහාර මන්දිරේ පිළිමේ දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ට කියනවා මගේ ප්‍රශ්න විසඳලා දෙන්න. අනේ බුදුහාමුදුරනේ මට මේ වගේ ප්‍රශ්නයක් දෙනවා. ඉතින් අර කියලා අර ඒ පැත්තටම හිත යොමු කරගත්තට පස්සේ අර දැන් අර හිත ඒකාකාරී ස්වභාවයට එනකොට අන්න ටිකක් දැනෙනවා දැන් අර බුදුහාමුදුරේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා වගේ ඒ කෙනාට පුංචි සුවයක් දැනෙනවා. දැන් ඊට පස්සේ හිතනවා මට දැන් බුදුහාමුදුරන්ට කිව්ව නිසා දැන් සැනසෙල්ලක් තියනවා කියලා. ඉතින් ඔය වගේ ප්‍රතිකර්ම කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. අපිත් මුල් කාලේ වෙන්නේ අවස්ථාවන් අපටත් තිබුණා නැතුව නෙවෙයි. එතකොට මෙහෙම එන ගමනක් තුළ තමයි අපට ඇහුනේ දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන කියලා. එතකොට අපි දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න පුරුදු වුණා. ඊට පස්සේ දන් දීලා බෑ කියනවා. ඊට පස්සේ තවත් දෙයක් එනවා. සීල සමාධි ප්‍රඥා කියන ගුණ පූර්ණයට පත් කරන්න ඕන කියලා. දැන් ඊට පස්සේ අන සීල් සමාදන් වෙලා ඊට පස්සේ සමාධිය වඩා ගන්න උත්සාහ කළා. එතකොට තමයි සමාධිය වඩා ගත්තම තමයි ප්‍රඥාව කියන අවබෝධය ඇති වෙන්නේ කියලා ඔන්න අපට ඇහුණා. මුලින්ම සිල්වත් වෙන්න ඕන. සිල්වත් නැත්නම් සමාධියක් නැහැ. ඊට පස්සේ සමාධිය තියෙන කෙනෙකුට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ, අවබෝධය ඇති වෙන්නේ. ඊට පස්සේ අපි අන්න ඒවත් කරන්න පටන් ගත්තා. දැන් එහෙම කරගෙන ගිහිල්ලා බලනකොට ඒත් නෑ අපි හොයන දේ. අපේ හිතේ ඒත් තියෙනවා මානසික මේ රෝගී. සුව වෙලා නැහැ. తాවකාලිකයි. සිල් ගත්තට, භාවනා කරාට, දන් දුන්නට ඒකකින්වත් අපිට මේ අර මානසික අපහසුතා දුරු වෙන පැත්තක් නේ. ඒ දුක්ඛ දෝමනස්ස එනව නැවතත්. ඉතින් ඒක නිසා තමයි අපිට ඕන උනේ මෙන්න මේ නිවැරදි මඟ මොකක්ද කියලා හොයන්න විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කරනකොට ඇත්තටම අපිට මේ විද්‍යුත් මෙවලන් ඔස්සේ මෙන්න මේ පණිවිඩයක් ලැබෙනවා. මොකද්ද? සිතක් කියලා එකක් නැහැ. කවදාකවත් එහෙම දෙයක් අහලා තිබුණේ නැහැ. සිතක් කියලා එකක් නැහැ. ඒකත් අහලා බැලුවා. ඒ අහගෙන යනකොට ඊළඟට එනවා සතිය අපේ ගෙදරයි. ඔන්න ඒ වගේ මාතෘකාවක්. තව ටිකක් වෙලා යනකොට ලෝම දෙදරයි. එක මාතෘකා එනවා. දැන් බලාගෙන යනකොට මේ
කවදාකවත් ඇහිලා නැති දේවල් ඇහෙනවා. මේක හරි වෙනසක් තියෙනවා. මොකද්ද මේ කියලා විමර්ශනය කරනවා. විමර්ශනය කරනකොට පේනවා ටිකෙන් ටික අපේ මේ ජීවිත කතන්දරේ නේද මේ කියන්නේ. ඇත්තටම මේකේ වෙනසක් තියෙනවා. අන්න ඊට පස්සේ මේක ඒ පසුපස ටිකක් ගවේෂණය කරගෙන යනවා. ඔය අතරතුරට අපිට ඒ පිළිබඳව අහන කියන පිරිසක් මුණ ගැහෙනවා, අවස්ථා ලැබෙනවා. ඒත් එක්ක අපිට ඒ මඟට යොමු වෙන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒත් එක්ක බලනකොට අද ඇත්තටම මේක එකපාරම වුණ දෙයක් නෙවෙයි. අපි එදා පටන් ගත්තේ කොතනකින්ද? පුංචි කාලේ අවුරුදු 7 ඉඳලා සිල් සමාදන් වෙන්න කි. පන්සලේ කටුමැටි ගහපු බිත්ති බාග බිත්ති තිබුණ පොළතු වහලා පන්සලේ අපි ගිහිල්ලා සිල් සමාදන් වුණේ. එතකොට එදා ඒ පටන් ගත්ත ඒ පටන් ගැම්ම තමයි අද අවුරුදු 54ක් වෙනකම් මේ ඇවිදපු ගමන. එතකොට මේ කාලය තුල සංසාරයේ සැරිසරීම කියන එක තමයි දැන් මට තේරලා තියෙන්නේ. ඇයි? එකතු කරලා මොනවද මේ කරලා තියෙන්නේ? සිතුවිලි ගොඩක් පොඩි බැඳගත් එක විතරයි. බලන් යනකොට එක දෙයකවත් ඇති දෙයක් නැහැ. මෙලෝ රහකට නැති දේවල් තමයි අන්තිමට බලනකොට. ඇත්තටම ඒ තරම් බොරුවක්, මායාවක්, රැවටීමක් කියන එක දැන් පැහැදිලිව තේරෙනවා. ඉතින් ඒ තේරුණත් අපිට තවත් උත්සාහ කරන්න වෙනවා අපි තුලින්ම අත්දකින්න. තවදුරටත් අත්දකිමින් නිවෙමින් යන්න තියෙන ගමන. ඉතින් ඒක නිසා මේ බුද්ධෝත්පාද ධර්මදේශනා කියලා කියන්නේ මේ ඇහෙනකොටම නිවන් දකින්නවා කියලා එකක් නෑ. නිවන් දකින්නට කාලයයි කියලා මාතෘකාවක් තියෙනවා. හැබැයි එතකොට මේ නිවන් දැක්කේ නෑනේ. ඇහෙනකොටම නිවන් දකින්න එහෙම එකක් නෑ. ඉතින් පඩිපෙළ අපි හිතුවොත් බුදුමැදුරට යන්න පඩිපෙළක් තියෙනවා කියලා. ඒ පඩිපෙළේ පඩි 10ක් තියෙනවා කියනවා. ඉතින් පඩි 10ම නැග්ගට පස්සේනේ අර බුදුහාමුදුරුවෝ දක ගන්න පුළුවන් වෙන්නේ බුදුමැදුරට ගිහින්. ඒ වගේ තමයි මේ ධර්මයත් පියවරෙන් පියවර ඔබට යන්න තියෙනවා. ඒක නිසා හදිස්සි වෙලා කලබල වෙලා දඟලලා යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි හදිස්සි වුණොත් මොකද වෙන්නේ? අර ඉනි මගේ භාගයක් යනකොට කලබලේ වැඩි වෙනකොට වැටෙනවා බිමටම. අඬු කැඩෙනවා. ඊට පස්සේ කොඳු වැට සමහරට කැඩිලා බෙහෙත් කරන්න වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් උඩට යනවා කියන එක බොහොම අමාරු වෙනවා. කාලයක් යනවා. අන්න ඒ වගේ තමයි මේ දෙන පණිවිඩය හරියට ගන්නෙ නැති වුනහම වෙන්නේ ඔබ දන්නේම නැතුව අසරණ වෙනවා. මග නොමග පටලවගෙන. ඒක නිසා මේ පෙන්ලා දෙන මාර්ගය උඩින් පල්ලෙන් ගන්නෙ නැතු ඒක නිසි විදිහට තේරුම් අරගෙන දන්න අයත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා දැන් ඕන තරම් ඔබට ඒ අවස්ථාව තිබෙනවා. ඔබට ඇහෙන්නේ නැති හවස සාකච්ඡාවේ ඒ ප්‍රායෝගික වැඩසටහනදී මොනතරම් ඒ දෘෂ්ටි වලට පැටළුනාම අසරණ වෙනවද? ඇත්තටම ඒවා කතා කරලා සාකච්ඡා කරලා විසඳ ගන්න තියෙන ප්‍රශ්න. එහෙම නැති වුණොත් අසරණයි, අන්ත අසරණයි. ජීවිතාන්තය දක්වාම දුකෙන් තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මෙච්චර පිරිසුදු දහමක් ඇහෙන මොහොතක ඔබ අසරණ වෙන්න එපා. අනාථ වෙන්න එපා. ඔබට මේ පණිවිඩය දුන්නේ ඔබ අසරණ වෙන්නට නෙවෙයි. අනාථ වෙන්නට නෙවෙයි. ඒ සත්‍ය ඔබට ලොවට විවර කළේ ඒ සත්‍ය විදිහටම අසා දැනගෙන ඒ මඟ ගමන් කරලා ඔබ මේ සසර දුකෙන් එතර වෙනවා දකින්නට. එහෙනම් ඒ පණිවිඩය දුන්න ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ අරමුණ තමයි ඔබ මේ සසර දුකෙන් නිදහස් වෙලා නිවිලා අන්න මේ සසර ගමන නිමා කරන එක. එහෙනම් ඔබට ඒ අවස්ථාව අද මේ වෙනකොට සැලසිලා ඔබේ භාග්‍යයට ඒ අවස්ථාව මඟහරවා ගන්න දෙපා. අපි දෘෂ්ටි ජාලාවක පැටලිලා හිටියා තමයි. ඒත් ඒවට අපි මුකුත් දැන් කියලා වැඩක් නැහැ. මොනවා කරන්නද? ඒ අය දන්නෙත් නැහනේ අසරණයි. ඉතින් එතකොට අපිත් නොදන්නා කමටනේ අපි වහෙව්වේ සත්‍ය මොකද්ද කියලා. දැන් ඔබට සත්‍ය ඇහෙනවනේ. ඒක නිසා ඔබ තවත් ඒ වගේ පැටලෙන්නේ නැතුම්
ඒ නිවැරදි පණිවිඩය අරගෙන මේ සසර ගමන නිමා කරන්න දක්ෂ වෙන්න කියලා ඉතාමත් කාර්මිකව සිහිපත් කරනවා. අද දවසේ අප ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔබට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරනවා. එම නිසා කවුරුත් තම තමන්ගේ ෆෝන් වල මයික් මියුට් කර තබා ගන්න. කතා කරන්න අවශ්‍ය තැනදී පමණක් අන්මියුට් කර කතා කරන්න. ඒ වගේම ඉදිරි කටයුතු කරගෙන යන ඒ අපේ මහත්මින් එකතු වෙලා ඒ කටයුතු සිදු කරගෙන යනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. අවසරයි මෙහෙණින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් හොඳයි. තවත් දිනයක අපි බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා දැන් මේ Zoom සාකච්ඡාවට. ඒ වගේම අපි දන්නවා YouTube සහ Facebook වැනි මාධ්‍යාල ඔස්සේ බොහෝ පිරිසක් මේ සදහම් කතිකාවතට එකතු වෙලා ඉන්න බව. ඉතින් ඒ සියලු දෙනාම වෙනුවෙන් පළමුවෙන්ම අපි අපගේ කල්යාණ මිත්‍ර බුද්ධෝත්පාදායන් වහන්සේට ගෞරවයෙන් නමස්කාර කර සිටිනවා. ඉතින් ඒ වගේම ඔබ අප සැම සියලු දෙනා වෙනුවෙන්ම අපගේ සියලුම ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් නමස්කාර කර සිටිනවා. අපගේ සියලුම මෙහෙණින් වහන්සේලාටත් ඔබ සැම සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවයෙන් නමස්කාර කර සිටිනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. ඉතින් අපි මේ යන නිවන් මඟ ඇයි අපිට මෙච්චර සදාම් කතිකාවත් ඕනි, ඇයි සාකච්ඡාවල් ඕනි, අපි ධර්ම දේශනා අහන්න ඕනි. මේ දේවල් වලින් මොකද්ද වැටහිලා තියෙන්නේ කියලා ඔබට දැන් මොකක්ද දැනගෙන තියෙන්නේ කියලා බොහෝ අවබෝධයක් ඇති කියලා හිතනවා. ඒ පිළිබඳව කියන්නේ මේ ධර්ම දේශනා අහන්න ඕනේ, මෙහෙම සාකච්ඡා කරන්න ඕනේ. ඇත්තටම මට අදහසක් දැන් අපි දැන් සප්තබොජ්ජංග ගැන ගත්තත් ඕකෙත් තියෙනවානේ දෙපැත්තක්. ඒ කියන්නේ අන්තටු පිරිවැඩියන්ගේ සත්පුරුෂංග වැඩෙන පිළිවෙලයි. එතකොට මේ ශාසනයේ මේ නිවන් මඟ යන අයගේ ඉවයි. ඒ වගේ හැම එකම දෙපැත්තක් තියෙනවා. එතකොට දැන් අපි හිටපු පරිසරයත් එක්ක අපි මෙතෙක් කල දැන් අපි මේ භවයේ ඉපදුනා කියලා එකක් තියෙනවානේ. ඒතේ ඉඳලා මේ වෙනතුරු අපි ධර්මදේශනා අහලා අපි මේ නිවන් මඟට යම් කිසි දේවල් සිදු කරලා තියෙනවා. නිකන් ඉඳලා නැහෙනි කිසිම කෙනෙක් නේද? බොහෝම උත්සාහ විවිධාකාරයෙන් භාවනා කරලා සිල් රැකලා හැම කරලා තියෙනවා. එතකොට ඒකයි දැන් අපි මේ දේශනා දැන් අපි දන්නවා මේ ශුන්්‍යත පටිසංයුත දේශනා තමයි මේ බුද්ධෝපපාද දේශනා වලින් අපිට ඇහින්නේ. බුද්ධෝපපාද දේශනා කියන්නේ බුද්ධෝත්පාදාරයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්ත ධර්මයේ ඒ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒකයි මේ යුගපේ දැන් ලොකු පෙරලියක් නේ මෙතන වෙලා තියෙන්නේ. අපි අර සම්ප්‍රදායනුකූලව ඇවිල්ලා අපි දේවල් කරලා අර විදිහට අපි විශ්වාස ඇදලි කැවිලා දැන් මේ අපි අත්දකින්න ස්වභාවයකට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට දැන් මේ ගලපා ගන්න දේවල් තියෙනවා. මොකද අර අපි අතරමං වෙලා හිටපු අවස්ථා වැඩි දැන්. අපි දැන් ධර්මදේශනා අහන්න අරගෙන ටික කාලයයි. නමුත් අපිට අරගත තියෙන දෘෂ්ටි ප්‍රමාණය මහත් වැඩි. එතකොට ඒ දෘෂ්ටි අපිට සමහරවිට ලේසි වෙන එකක් නෑ. ඒකට තමයි වීරිය ගන්න ඕනේ. අපි අධිෂ්ඨාන කරන්න ඕනේ අපේ දෘෂ්ටි නැති කරගන්න. අපි සිතිවිලිම මහා ලොකු දෘෂ්ටි කන්දරාවක්. ඉතින් එතකොට ඒ සඳහා තමයි අපේ තියෙන ආකල්ප අපි මේ ධර්මයේ වුණත් අපිට අර ආරයන් වහන්සේ දෙන ඇන්ගල් එකකින් අපිට ගන්න බැරි අපේ දෘෂ්ටි කෝණයෙන් අපි දකින්න නිසා අන්න ඒවා නිවැරදි කරගන්න ඒවා සුද්ධ කරගන්න ඇත්තටම සදහම් කතිකාවල් ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඒකට ඇත්තටම අපිට කල්යන මිත්‍රයාගේ මඟ පෙන්වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද අපි අර තවත් කනවැල අල්ලගෙන යනවා වගේ කියන අනිත් එක්කෙනත් එහෙම වෙලා බෑ නේද? ඒකට ඒ නිසා තමයි අපිට මේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කල්යාණ මිත්‍රයන් වහන්සේගේ මේ මඟ පෙන්වීම ඉතාම වැදගත් වෙන්නේ. එතකොට එතනදී අපිට තියෙන දේ තමයි අපේ තියෙන ගැටලු අපේ ඉන්න තැන් ඒවා නිවැරදිව විසඳා ගන්න නම් කතා බහ කරලා ඒවා ඉදිරිපත් කරපුවාම තමයි හරි ගස්ස ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර ඉන්න තැනම මඩ ජෝරුවේ තමයි
ඉන්න වෙන්නේ. ඒකට තමයි මේ අවස්ථාව ඔබ සැමට උදා වෙලා තියෙන්නේ. ඉතින් හැමෝම කතා කරන්න අපි හැමදාමත් කියන වගේ මෙතන ආරණාංශේ බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයෙක්ගේ දෙයක් කියන එකක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ අපි අනාත්ම ධර්මයක් කතා කරන්නේ, අපි ප්‍රත්‍යක්ෂ කරගන්න යන්නේ මේ මායා ලෝකයේ ගැන, මෙතන කෙනෙක් පුද්ගලයෙක් නැති ගැන. එහෙමනම් අපිට කෙනෙක් තියාගෙන නිවන් දකින්න බැහැ. එහෙමනම් මේ සූම් සාකච්ඡාවෙත් අපිට පුද්ගලයෝ නෑ. එයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, එයා දියුණුයි, මෙයා එහෙම නෑ. ඒ නිසා අපේ තියෙන්නේ අපේ ඒ අඩුපාඩු හැමෝගෙම තියෙනවා. ඒව අඩුපාඩු සකස් කරගන්න. ඒ නිසා අපි කතා කරමු. අපි දැන් කතා කරන්නේ හැමතිස්සෙම අපි තෝරාගන්නේ අපේ දෘෂ්ටි තියෙන තැනක් තමයි තෝරගන්නේ. ඒතර ඒව සුද්ධ කරගන්න ආරයන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ ඒ අනුව. ඉතින් අපි බලමු අදත් ඒ වගේ දෙයක් කතා කරන්න අපිට පුළුවන්ද කියලා. සමහරක් අවස්ථාවලදී අපි සමහර කරුණු නැවත නැවත කතා කරනවා. මොකද ඒතෙන් අපිට වැඩියෙන් අපි දෘෂ්ටිගත වෙලා තියෙනවයි කියලා හිතන තැන්. ඉතින් ඒ නිසා අදත් ඒ වගේ කතා කරමු. අපි ආරයන් වහන්සේ සම්බන්ධ වෙනතුරු තෙරුවන් සරණයි ආරයන් වහන්සේ. ආරයන් වහන්සේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි අද අවසරයි ආරයන් වහන්සේ. අද අපි කතා කරන්නම් කියලා හිතුවා. අපි මීට කලිනුත් කතා කරපු දෙයක්. නමුත් මේ පහුගිය දවස්වල සාකච්ඡාවට සමහරක් අවස්ථාවලදී අපිට තේච්ච දෙයක් මේ ගැන නැවත කතා කරොත් හොඳයි කියලා. මේ අපි කතා කරනවා මේ පාරමී පුරනවා කියන එක. ඒක තදින් වැදිලා තියෙන දෙයක්. ඒ කියන්නේ හැමදේම කරේ ඒ පාරමිතා පුරන්නයි කියලා. දන් දුන්නේ, සිල් රැක්කේ, භාවනා කරේ, ඒ නොඑක් කටයුතු කරේ ඒ පාරමිතා පුරන්නයි. ඉතින් එතකොට නමුත් දැන් මේ සත්‍ය ධර්මයේ අවදි වෙලා තියෙන. සත්‍ය ධර්මයේ දැන් මනාකොට එළියට ඇවිත් ඉවරයි. එතකොට අපිට ඒ සත්‍ය ධර්මයේ ඇහෙනවා නම් තවත් අපි අර විශ්වාස ඇදහිලි අපිට හිතට වංචා කරමින්ද අපි ඉන්නේ තව. ඒක අපිටම විවෘත වෙන්න ඕනේ. ඒක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. එතකොට ඒ අනුව අපි බලමු දැන් බුද්ධෝත්පාද දේශනාවලින් නිර්මලව මේ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා නම් මේ සත්‍ය කියලා දෙයක් නෑ. ඇත්තට මොකද්ද මේ අවබෝධ කරගත යුතු දහම? එහෙමනම් ඒ අනුව අපි බලමු අපි තාමත් පාරමිතා පුරනවද? එහෙමත් නැත්නම් ඔබට පාරමිතා පිරෙන මගක ඔබ ඉන්නවද? අපි පාරමිතා ඉස්සර වගේ තාමත් පාරමිතා පුරනවද? තාමත් අපි දීම දේවල් කර කර පාරමිතා පුරනවද? එහෙමත් නැත්නම් අපි පාරමිතා පිරෙන මගක ඉන්නවද? කොහොමද ඒක ඔබ අතින් සිදු වෙන්නේ? ඔබට ඒක දැනෙන්නේ කොහොමද පාරමිතා පිරෙනවා කියන එක තමයි අපි අද කතා කරන්නම් කියලා හිතුවේ. ඉතින් මේකට අවංකව කතා කරමු. අපි කමන්නේ අපි වැරදි අඩුපාඩු කතා කරනවා නෙමෙයිනේ. ඊ අවංක වෙලා ඒවා අපි හරි ගස්ස ගන්න අපි කතා කරමු එහෙනම්. හොඳයි. අවසරයි ආරයන් වහන්සේ. තෙරුවන් සරණයි නන්දා මහත්මිය. තෙරුවන් සරණයි ඉන්දුවේස්. ඇත්තටම අපි බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම ගමනට නමස්කාර කරනවා. සියලුම භික්ෂුන් වහන්සේලාට, සියලුම මෙහෙණින් වහන්සේලාට පූජනත්වයෙන් නමස්කාර කරනවා. අපේ සියලුම මේ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උත්සුක වෙන පෙළඹෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි. තවත් ආందోලනාත්මක මොහොතක් හෝරාවක් කට අපි පාතබලා ඉන්නේ, කතිකාවතට සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම මේ අපි ඇයි මෙතෙන් දෙක්රොක් වෙන්නේ? නැවත කිව්වොත් දුක. මේ දුකේමයි අපි හිටියේ, දුකමයි වෙනදගත්තේ, ජීවත් වුණේ දුක් විඳ රැකියා කරේ දුක් විඳන සියල්ල අපි තියනවා ඉන්නවා කියලා අල්ලගෙන දුක් විඳිනවා. අපි මේ දුකෙන් මිදෙන්න ඕන කියලා හැමෝම දැන් ඉන්නේ. මේ දුකේ තවත් අපි ගිලීලා ඉන්න ඕනද? මේ දුක මොකද්ද? කොහොමද මේකෙන් මිදෙන්නේ කියන සත්‍ය ධර්මයේ ඇසෙන අවධියකයි අපි ඉන්නේ. එහෙමනම් අපි හැමෝටම දැන් පිපාසයක් වෙලා තියෙන්නේ මේ දුකින් මිදීම. මේ හැම ඔයි අතින් බැලුවත් අපි මේ සැප වින්දා හැමකෙම අපි අවතීර්ණ වෙලා ඉන්නේ මේ
දුකින් මිදෙන්න. ඒ මඟ යන අය තමයි ගොඩක් දැන් එක්තලා ඉන්නේ. බලමු එහෙනම් මේ මොහොතේ අදත් අපිට ලස්සන කතිකාවතකට සම්බන්ධ වෙනවා. ඒක අවසන් වෙන්නේ හරි ලස්සන සුන්දර නිමාවකින් මිදීමකින්. බලමු අද අපිට මේ අපි පාරමිතා මාත්‍රිකා පාරමිතා පුර තාමත් අපි පාරමිතා පුරනවද? එහෙම නේද ඉන්ද්‍රනිස්? මම අපි තාමත් පාරමිතා පුරනවා. ඉස්සර අපි දැන් අපි දෘෂ්ටිනේ අයින් වෙවි යන්න ඕනේ. එතකොට තාමත් අපි ඒ විදිහටමද තාම කටයුතු කරන්නේ. ඉස්සර පාරමිතා පිරුවා වගේද? එහෙමත් නැත්නම් දැන් පාරමිතා පිරුණා. දැන් බුද්ධ ප්‍රදේශනා අහපු අයනේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. එතකොට එහෙමනම් ඒ පාරමිතා පිරෙන බව Tamanට දැනෙනවද? කොහොමද? අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නෑ මේ දස පාරමිතා එකින් එක මේක මේකයි මේක මෙහෙමයි කියන එක. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමද ඔබට දැනෙන ආකාරයට මේ නිවන් මාගේ ඒ පාරමිතා පිරෙන බව ඔබට දැනෙන්නේ කියලා කතා කරන එක තමයි නන්දා මහත්මිය හිතුවේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් 10ක් තියෙනවනේ මට 10ක් ඒ මතක නෑනේ. එහෙම අවශ්‍ය නැහැ. අර ඒ පාරමිතා පිරෙන බව Tamanට දැනෙනවා නම් ඒ දැනෙන්න කොහොමද මොන විදිහකින්ද කියන එක තමයි අපි කතාවට යොමු කරන්න කියලා හිතුවේ. හරි. එතකොට අපි අර අවිද්‍යා භූමියේ හරි ඉන්නකොට පාරමිතා පුරපු ආකාරයත් දැන් පාරමිතා තාමත් පුරනවද කොහොමද කියන ආකාරයත් නෙවෙයි කතා කරන්න වෙන්නේ. ඔව්. එතනදී මේ මහත්මිය තවත් වැදගත් ප්‍රායෝගික පැත්තේ. මොකද අපි අර වචන විස්තර කිරීමක් නෙමෙයි මෙතනට අවශ්‍ය වෙන්නේ. අනේ මට දැන් මෙන්න මෙහෙම දැනෙනවා මේ දේවල් කටයුතු කරනකොට කියලා අපි බොහොම කරුණාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ පැත්තට යොමු වෙන්න කියලා. එහෙම නැත්නම් අපි හැමදාමත් අර වචන ටිකක් කී තමයි අපිට ඉන්න වෙන්නේ. අපි දැන් දැනෙන පැත්තම කතා කරන්න උත්සාහ කරමු. හොඳයි. තෙරුවන් සරණයි. එන්නම් ඔන්න හොඳටම පැහැදිලි දැන් අපි හැමදේමත් අර දැනෙන ආකාරයෙන් කියන්නේ. ඒක හැමෝටම ඇත්තට මේක ප්‍රායෝගික වෙනකොට තමයි අපිට මේක දැනෙන්නේ. අද දැනන දේ නෙවෙයි හෙට දැනෙන්නේ. මේ මොහොතේ දැනන නෙවෙයි තව මොහොත ඊළඟ මොහොතේ දැනෙන්නේ. කොහොමයි අපිට අපිව හැඩ ගැහෙන්නේ. හරි තෙරුවන් සරණයි. හැමෝටම වැටහුණා. දැන් කතා කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිහඬව සිටීමෙන් ඇත්තටම අපට තෙරුවන් සරණයි කතා කරන්න මහත්මිය. තෙරුවන් සරණයි සියලු දෙනාටම පාද නමස්කාර වේවා ආර්යයන් වහන්සේට. අපිට මේ මොහොතේ ඇසෙන දැනෙන පෙනෙන සියලු අරමුණු වලින් විශාල වශයෙන් බොහෝ ලෙසම ඒ අරමුණු දෙයක් නොවන ස්වභාවයක් තුල අරමුණු දෙයක් නොවන බව දැනෙන නිසා හිතන්න පුළුවන් ඒ දසපාරමිතා සම්පූර්ණ වෙමින් පවතින බව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ මේ දසපාරමිතාව පුරන බවත් දැනෙන බවත් තමයි කිව්වේ. බලමු අපි තව ටිකක් මහත්මිය දසපාරමිතා පිරීමක් නෙවෙයි. අරමුණු අපිට එදිනෙදා ජීවිතේ පෙනෙන දැනෙන ඇසෙන අරමුණු දෙයක් නොවන ප්‍රමාණය වැඩි වෙමින් යනවා. ඒ කියන්නේ ගිනි ගන්න ස්වභාවය, බැස ගන්න ස්වභාවය අඩු වෙමින් යනවා. එහෙම වෙන්නේ අර දසපාරමිතා පිරීම නිසා කියලා විශ්වාස කරනවා. තමන් දන්නේ නැද්ද දසපාරමිතා පිරෙන බව කියලා. තෙරුවන් සරණයි. නන්ද මහත්මිය මොනවා හරි කියනවාද ඒ පිළිබඳව?
මට හිතෙන්නේ ඔව් දැන් එතුමිය කිව්වා දසපාරමිතා පිරී තියෙනවා කියලා. එහෙමයි. දසපාරමිතා පිරෙනවා කියන්නේ නිවන් මගමයි. දසපාරමිතා පිරීලා නම් නිවන් දැකලා රහත් නෑ වෙලා නේ. මෙහෙමයි ඔව් මහත්මිය පිරීලා තියෙනවා නෙමෙයි එහෙම පිරෙමින් පවතිනවා ආ කියලා කිව්වේ. පිරිමින් ඔව් මහත්මිය අපි දැන් ගා බලාපොරොත්තු වෙනවා මෙතනින් අපිට ওই එක පාරමිතාවක් හරි මට පිරෙනවා දැනෙන විදිහට කතා කරන්න මේ 10ක් ඕනේ නැහැ මම ඔව් මෙන්න මේ මෙන්න මේ හේතුව නිසා මට මෙන්න මෙහෙම කියලා වගේ ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් මේ ධර්මයේ හරි සුන්දරයි මහ ලොකු බරක් නැහැ මේ ඉදිනදා මේ එහෙමයි. ආරයන් වහන්සේ එහෙමයි ආරයන් වහන්සේ දැන් ඊයේ උදේ මහා ආශ්චර්යමත් විදිහට පෙන්වා දුන්නා අපිට මේ අනිත්‍ය එදිනෙදා වැඩ කටයුතු කරනකොට දකින ආකාරය කොහොමද කියලා. එතකොට අපි අරහත් වෙලා නැහැ. නමුත් මේ පාරමිතා යම්කිසි තරමකින් හරි අපිට දැනෙනවනේ පිරෙන බවක්. ඒ කියන්නේ මේ එහෙමයි. දැන් මේ අපිට මෙහි කියන්නේ මෛත්‍රී පාරමිතාව පිරෙන බව දැනෙනවා. ඒ කියන්නේ හැම කෙනෙක් ගැනම කරුණාවක් මෛත්‍රියක් අර මට කියන්නේ හැරිලා නපුරුකම් කරපු අයට පවා කොයිතරම් සැරපරුස කෙනෙකුට වුණත් කතා කරනකොට ඒ පුද්ගලයා කෙරෙහි අර කරපු දේවල් නෙමෙයි මෛත්‍රියක්මයි හිතින් එන්නේ. මෛත්‍රියක්මයි එන්නේ. ඒ නිසා මං හිතනවා මට පැහැදිලි. මෙතෙන්දි මම කියන වචනේ මම යොදනවා. සමා වෙන්න එකට ඒ මෛත්‍රී පාරමිතාව වැඩෙන නිසානේ ඒ තරහ සිතුවිලි එන්නේ නැත්තේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි මහත්මයා ඇත්තටම හිතනේදී ඔබතුමිය සඳහන් කරන එකට දැනනකට ආකල්පමය වෙනසක් සිදු වෙන බව අපිට දැනෙනවා. හරි. ඒකත් ඇත්තටම අපි මේ පාරමිතා අපි සත්‍ය ධර්මයේ දැනගන්නකොට අපට දැනෙන දෙයක් නේ. එහෙම කියලා දැනන අපි තවත් කෙනෙකුට අවස්ථාව දීලා බලමු. මේ තවත් කොහොමද මේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වහන්ස. තෙරුවන් සරණයි වහන්ස. තේරුවන් සරණයි ආරයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර අපි දසපාරමිතාවන් තරංගන පැහැදිලි කරලා තියෙනවා. පැත්තෙන් තමයි ඇත්තටම අපි කතා කරන්නේ. දැන් ඇත්තටම ආත්මීය පාරමිතා ගැන කිව්වේ කතා කරපු මහත්මිය හැබැයි ඒ අවබෝධයෙන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අහගෙන මේ තෙරුවන් සරණයි. එහෙමයි ආර්යයන් වහන්සේ තෙරුවන් සරණයි. පාද නමස්කාර වේවා. කොහොමද මෛත්‍රියක් ඇති වෙන්නේ ආරණාසි කියලා තියෙන විදිහට කියන්න බලන්න. මෛත්‍රිය ඇති වෙන්නේ අරමුණු දෙයක් නොවීම තුල හිත නිදහස් වෙවි යනකොට හැම දෙයක්ම ඒක වෙන්ව නොදකින තමාත් අනිත් අයත් සමානව බව දැනෙන නිසා එතකොට ඒ මෛත්‍රිය නිරන්තරයෙන්ම ඇති වෙනවා. තෙරුවන් සරණයි. දැන් අපි ඊට වැඩි වෙනස් පැත්තකින් ඒක පැහැදිලි කරමුද? තව කෙනෙකුට පුළුවන් ද මේ කතාව පොඩ්ඩක් මීට වැඩි පැහැදිලි කරන්න? මේ පාරමිතා කියන එක තියෙන්නේ මේ අපි කතා කරන්නේ අභ්‍යන්තර පාරිශුද්ධ භාවය ගැන. මේ වචනේ තාරයන් වහන්සේමයි හඳුන්වලා දෙන්නේ ලෝකෙට නේද? ආරංශය තමයි මේ වචනේ හදන්නේ. අභ්‍යන්තර පාරිශුද්ධ භාවය කියන එක. අපි දන්නවා මේකේ විසුද්ධිය කියනකොට අපි දන්නවා මේකේ සත්පුජ්‍යල දෘෂ්ටියයි විසුද්ධියටපත් වෙන්නේ කියලා. සත්තානං විසුද්ධියය. එතකොට පාරිශුද්ධ භාවය කියනකොට තමන්ගේ අභ්‍යන්තරේ අර දවසක් මහත්මයා කිව්වා නේද තමන්ට තමන් අවංක වෙන්න ඕනි කියලා. ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ
තමන්ට අවංක වෙලා බලන්න ඇත්තටම මේ ධර්මයේ තුල මේ ධර්මයේ දැනගන්නවානේ. මේ ධර්මයේ දැනගන්නකොට ඇත්තටම තමන් කියලා කෙනෙක් ඉන්නවද? දැන් මේ ධහම තියෙන්නේ අනාත්ම ධහමක්නේ. මහණෙනි මේ ඇස නිට්ටයද අනිච්චම් බන්තේ. එතකොට දැන් හැමෝම දන්නවා අනිත්‍ය කියන්නේ ලෝකයේ ඇත්ත කරගත්ත කෙනෙකුට අනිත්‍යම් බන්තේ කියන එක හම්බෙන්නේ නැහැ කියලා. ඊගාව එක තමයි ආත්මයක් තියනවාද කියන එක. එහෙනම් නොහේතම් බන්තේ කියනකොට ඕන දැන් දැනුමෙන් දන්නවා, සුතමේ ඥාණයෙන් දන්නවා. කල්යාණ මිත්‍රාගේ පණිවිඩය තුළ බුදුන් වහන්සේ පෙන්වන කාරණාව. ලෝකේත් ඇත්ත නෙමෙයි, ශුන්‍යතෝ ලෝකං අවේකස්ස. එතකොට අත්තාව දිට්ඨිය වච්ච. එතකොට ආත්මය කියලා දෙයක්වත් නැහැ. ලෝකය කියන එක තියෙනවා නම් ඒකමයි ආත්මය කියන්නේ. දැන් ලෝකය කියන්නේ මොකද්ද? මේ සිතට එන අරමුණු ඇත්ත වෙනවා නම් ඒ ඇත්ත වෙන තැන දෙයක් වගේ දැනෙන එකම තමයි ආත්මය කියන්නේ. දැන් මේ මොහොතේ අපි ගත්තොත් එක සිතක් ඔබ මොකක් හරි මේ මොහොතේ දකිනවා කියන්නේ ඉස්සරහ. ඒක ඔබට ඇත්ත වෙලා තියෙන වෙලා ඒකත් එක්ක කතාවක් තියෙනවා නම් අන්නේ ගින්න තමයි ආත්මය කියන්නේ. ආත්ම ගින්න. එහෙම නැත්නම් ඔබට පේනවා. ඔබට ඇහෙනවා. හැබැයි ඒක ඇහුණා පේුණා කියලා ඔබට කියන කිසි අදහසක් නැත්නම් ලොකු ගින්නක් නැත්නම් ඒ කියන්නේ එතන ඔබේ ආත්ම ස්වභාවයත් එහෙම කම්පනයක් නැහැ. අකම්පිතයි. ඒක ඔබටම අත්දකින්න ලැබෙනවා මේ කම්පණය වෙනවද නැද්ද කියන එක. අභ්‍යන්තරයට දැනෙනවා. ඒතකොට මේ සිත කියලා දෙයක්වත් නැහැ. හැම මොහොතෙම සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හටගෙන සිත තමයි අරමුණ කියන්නේ. දැන් බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා මෙතන ලෝකේ කියන්නේ එක සිතුවිල්ලක්, ඒක ඇත්තක් නෙමෙයි කියලා. ඒ කියන්නේ පෙන්නනවා ඇත්තටම එතන දෙයක් නැත්තම් ඔයද එහෙනම් දෙයක් වගේ දෙන්න ගින්නකුත් නැහැ. එහෙනම් ආත්මකුත් නැහැ කියලා. මේක අත්දකින්නත් ලැබෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයිනේ. දැන් තමන්ට තමන් අවංක වෙලා මෙතන තමන් නැතුවද මේ කටයුතු කරන්නේ. මේකට කියනවා අභ්‍යන්තර පාරිශුද්ධ භාවය කියලා. අපරෙන් තමන්ට තමන් අවංකව තමන් දකින්න ඕනේ තමන් කියලා මේ කෙනෙක්ද මේ කටයුතු කරන්නේ නැත්නම් මේ ආයතන ටිකක් වැඩ කරනවාද? සෙන්සස් ටික වැඩ කරනවාද? නේද? අස්ත පේනවා කන්ද එනවා සිතුවිලි පහළ වෙනවා සිතට. දැන් කෙනෙක් ඉන්නවද? දැන් කෙනෙක් නැහැ. ලෝකේ ධර්මයේ භව නිරෝධය දකින්න නම් දෙයක් නැහැ. අන්න එහෙනම් ආත්මිකුත් නැහැ. බාපච්චා ජාත් ජරා මරණ ශෝක පරිදේව දැන් එහෙනම් නැහැ. මරණ බයක් නැහැ. මරණ දුකක් නැහැ. මොකද මැරෙන්න කෙනෙක් නැහැ. හැබැයි මේ සිස්ටම් එක වැඩ කරනවා. දැන් තමන්ට තමන් අවංක වෙලා තමන් කොච්චර දුරට තමන්ගේ මේ අභ්‍යන්තරයට අවංකව මේ ස්වභාවය අත්දකින්නවද නැද්ද කියන එකයි අභ්‍යන්තර පාරිශුද්ධ භාවය කියන්නේ. වෙන එකක් නෙමෙයි. තමන් ඉන්නවා නම් ඒ ඉන්න තරමට තමයි ගින්න තියෙන්නේ. එතකම්ම තමන්ට ওই කියන මෛත්‍රියක් නැහැ. මේ මෛත්‍රිය මේ තමන් ඉඳගෙන මේ තමන් ලොකු වෙලා අනිත්‍යයට මේ සලකනවා කියලා අනිත්‍ය පහත් කළ සලකන එක නෙමෙයි. ඒකට අපි මෛත්‍රිය කියන්නේ නැහැනේ. දැන් අපි ගොඩාක් වෙලාවට දකිනවා නේ ලොකු කෙනෙක් අවිලා අනිත්‍යයට මොන හරි දීලා කියනවා තව එයාගේ ලොකුකම තමයි එයා ඉතින් අර එයා ලොකුකම ඉතින් අනිත්‍ය පොඩි උන්ට පෙන්නනවා. එතකොට එයාම කියා ගන්නවා මම ඔක මෛත්‍රිය නෙමෙයිනේ. ඔක පු탁ජන මෛත්‍රිය. පු탁ජන හිතනවා දැන් මම අනිත්‍යයට මෛත්‍රී කරනවා. මොකද මං හරි ලොකුයි මට පුළුවන් අනිත්‍යයට මෛත්‍රී කරන්න. ඕක ඊගෝ එකක් මමත්වයක්. ඕකට අපි මෛත්‍රී කියන්නේ නැහැ. මෛත්‍රී කියන ඇත්තටම තමන් නැති වෙලා අනිත් හැමෝටම අන්න යහපතක් වෙන්න මේ තමන් නැති වෙනකොට මේ සබදානගේ ඔක්කොම දැනෙන්න ඕන. එහෙනම් මෙතන ආත්මය නැති බව දැකපු කෙනා තමයි අර අටවෝ දහමින් කල් අර
කියපෙලා අපි කිව්වා අටලෝ දහමින් කම්පා වෙන ගුණේ දෙයක් නැති කෙනාට අටලෝ දහමින් කම්පා වෙන ගුණේ තියෙයි. එතකොට එතන මේ රහතන් වහන්සේගේ තියෙන ස්වභාවයක් ඔබ දන්නේ කොහොමද? ඔබත් මේ මොහොත රහත් වෙනවනේ. රහත් වෙන්න බෑ මේ කියන්නේ යනවාද මේ මොහොතේ මේ දෙයක් නැති බව දැකලා අටලෝ දහමින් කම්පා වෙන ගුණේ මේ මොහොත සකස් වෙන්නේ නැහැ කියලාද කියන්නේ? ඔබ රහත් වෙනවා මේ මොහොතේ. කොහොමද රහත් වෙන්නපත් වෙන්නේ? මේ මොහොතේ ඔබ නැති වෙලා නම් ඔබ රහත් වෙන්නපත් වෙනවා. එහෙනම් ඔබ නැති වෙනවා කියන්නේ ඔබට සියල්ල සමානයි කියලා ඔබට දැනෙනවා. ඔබට සාන්තිටික වෙනවා. ඔක්කොම සමානයි. එතන රහත් වෙති. ඔක්කොම එකයි. හොඳයි එතකොට මහා මෛත්‍රිය කියලා කියන්නේ සියල්ලම එකමයි කියන එක තමයි. එතකොට පාරමිතා කියනකොට ඔන්න සත්‍ය පාරමිතා ඔන්න සත්‍ය දකින්න. ඒ සත්‍ය දකින්න මේ මෙතන දෙයක් නැහැ කෙනෙක් නැහැ කියලා දකින්න එකනේ සත්‍ය පාරමිතා කියන්නේ. ඒ සත්‍ය අභ්‍යන්තරයෙන් ඔන්න තමන්ගේ ස්වභාවයට තමන්ට අත්දකින්න ලැබෙනවා නම් අන්න ඒකට තමන්ට වීරියකුත් තියෙන එක ගලපගෙන ඒක අත්දකින්න ලැබෙන්නේ එතකොට අන්න වීරිය පාරමිතා නේද? එතකොට මේ යන්නේ කොහොමද උපේක්ඛා පාරමිතාවට? ඒ සංකාර සබ්බ සංකාර සමත. ඒ කියන්නේ සංකාර උපේක්ෂා ඥානෙට යන්නේ. ඒ කියන්නේ මෙතන දෙයක් නැහැ කෙනෙක් නැහැ කියන එකයි උපේක්ෂාව. එතනට යන්නේ. ආත්ම අනාත්ම ධර්මයට යන්නේ. මහණෙනි අසනිත්‍යද අනිච්චම් බන්තේ ආත්මයක් තියනද නොවේතම් බන්තේ. සබ්බේ සංඛාරා අනිච්චය යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර ධර්මයේ සකස් වුණු මේ සියලු මාර්ගමුණු ඇත්තක් නෙමෙයි. සබ්බේ සංඛාරා අනිච්ච. යදා පඤ්ඤාය යථාභූත ඥානෙන් දකින්න මේක සකස් වෙන ආලෝකය කියලා දෙයක්වත් නැහැ, ශබ්දය කියලා දෙයක්වත් නැහැ, සිතුවිලි මේ ඇදෙනව ඇත්ත නෙමෙයි. ඒ කම්පන වේගන නිරූපණය වෙන ආකාරය තුළ මේ මැවිලා අපි ෆැන්ටසි වර්ල්ඩ් එකක ජීවත් වෙනවා. අපි ජීවත් වෙන්නේ ෆැන්ටසි වර්ල්ඩ් එක දන්නවද ඒක? මේක ඇත්ත ලෝකයක් නෙමෙයි. මේක මායා ලෝකයක්. මේක හීනෙනුත් අපි හීන පේනවා, සැබෑනුත් අපි හීන පේනවා කියන එක අපි හීන දකිනවා. මේක ඇත්තක් නෙමෙයි. හීනයක්. සැබෑ ලෝකේ හීනේ. අති නිබ්බන්ති දුක්ඛය සම දුකෙන් මිදෙන්නේ මේ සත්‍ය දකින්න කෙනා. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛය. අන යදා පඤ්ඤාය පස්සති යථා භූත ඥානෙන් දකිනවා මේක. යථා ආකාර ප්‍රඥාවෙන් දකිනවා. අති නිබ්බන්ති යථා දුකෙන් මිදෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය තමයි මගයි මහණෙනි විසුද්ධියට. විසුද්ධිය කියන්නේ සත්‍ය බුද්ධිය දෘෂ්ටියෙන් මිදෙන්නේ. සත්තාන විසුද්ධියයි කියන එක. මෙතන පුජ්‍යලෙක් වෙනවා දකින්න එකයි විසුද්ධිය කියන්නේ. දැන් මේ නිවන් මාර්ග කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නිවන් මාර්ග කියන්නේ මෙතන තමන් නැති බව මම දකින්න එකනේ. නිවනක් නෑ. ගින්න තියෙනවා තමන් ඉන්නකම්. ඇයි? ගිහි ගන්න කියලා ඉන්නකම් ගින්න නෙවෙන්නේ නෑ. මෙතන කෙනෙක් නැති බව දැකපු දවසටයි ගින්න නෙවෙයි. ඒකයි අත්තානුදිට්ඨි වච්චමච්චු රාජා පස්සති කියලා කියන්නේ. දැන් එතකොට මේ දසපාරමිතා මෙතන මේ සිත අවබෝධ කරන තැනයි තියෙන්නේ. ඒ සත්‍ය පාරමිතා, ඒ දැක ගන්න තියෙන උපේක්ෂා පාරමිතා, ඒ නෙකම්ම පාරමිතා. නෙකම්ම කියන්නේ ආයතන පිනවන එක පළක් නැහැ කියලා දාන්න. අන්න යාට මේ ආයතන ටික යා දකින්නවා. එතකොට ආයතන ටික සෙන්සස් ටික වැඩ කරන එතන කෙනා නැහැ. එතන පිනවන කෙනා නැහැ. අන්න නෙකම්ම පාරමිතා. ආයතන ටික දකින්නවා පිනවන කෙනා නැහැ. එතනටයි එනවා. එහෙනම් ඒන භාග තමයි අපිට හම්බෙන්නේ. මේ කිසිම දෙයක් මේ අරමුණක් දෙයක් කරගන්න නැත්නම් අන්න දාන පාරමිතා. උපාදාන කරගන්නේ අතහැරෙනවා දාන පාරමිතා. එතකොට මෙතන අරමුණ රාග දේශ මොහ කෙලෙසට කරන්නේ අන්න සීල පාරමිතාවක්. අන්න රාග
අපි කතා කරනවානේ මේ ආර්ය සීලය කියලා. මොකද ආර්ය සීලය කියන්නේ? ආර්ය සීලය කියන්නේ මෙතන අපි කතා කරනවා ධර්මයට සීලයට ගලපන තැන ධර්ම පටිසම්පද ධම්මං සීලය කියන ගන්නකොට රාග විනය දේශ විනය කියලා ගන්න. රාග දේශමෝ කෙලෙස් හට ගන්න නැති සීලය. එහෙනම් ගින්නක් නැති සීලය ආර්ය සීලය. අන සීල පරමිතා. දැන් මේ අපේ අම්මලා පව් අපේ අම්මා කිව්වේ පොය දවසට සිල් ගන්න නේද? අපේ අම්මා කිව්වේ විතානේ දාන දෙන්න. අනිත් අමාරු මේ අයිස්ක්‍රීම් දාන දෙනවනේ බලන්න කොය නෝම්බි දවසට හාල් ගෝලි පිටින් දෙනවා. මේ ක්‍රිස්තියානියා දාන පාරමිතා කවුද කියන්නේ? කෝ සත්පාරමිතාවක් තියනවද? ඔය පටලැවිච්ච තැන සියලු ආගම් වල සංස්කෘතියත් එක්ක අපි ට්‍රැඩිෂනල් එකක් රකිනවා. නේද? කාලයගේ ඇවෑමෙන් නේද? අපි අද බුද්ධ ධර්මයේ කියලා ට්‍රැඩිෂනල් සම්ප්‍රදායක් රකින්න යනවා. සමහර ආගම්වල කියන සම්ප්‍රදාය රකින්නලු. ඒ කියන්නේ අර එක එක ආගම් වල එකතු වෙච්ච ටික රකින්නලු. කොයිතරම් පැටලවිලද කියලා බලන්න. මේ බුදුන් වහන්සේ පෙන්නන පිරිසුදු ධර්මයේ නෙමෙයිද අපි දකින්න ඕනේ. අපි සම්ප්‍රදායත රකින්න ඕනේ. කමක් නැහැ සම්ප්‍රදාය රකින්නකෝ. නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නේ. අපි සම්ප්‍රදාය තුල කටයුතු කරන්න ඕනේ මේ සත්‍ය දැකලායි. බුදුන් වහන්සේ එහෙම වාද භේද වලට ගියේ නෑ. බුදුන් වහන්සේ බුදු සමෙත් ඒ කටයුතු කළා. ඒවා එපා කිව්වේ නෑ. හැබැයි ඒ සත්‍ය දකින්න එක බාධාවක් කරගන්නත් එපා. මේ විසාකා පින්දම් කළානේ. නේද? ඒ වගේ ඔබත් මේ සත්‍ය දැකලා ආසන මනුස්සයෙක් දෙන්න දුප්පත් මේ දෙන්නේ මේ යන්නම කියලා දෙන්නේ. මේ සිතින් තමයි ගොඩක් දුක් විඳින්නේ. ඒ උන්වහන්සේම අභිලාෂය තියෙන්නේ ලෝක සත්‍යයට දුකෙන් මිදෙන මාර්ග පෙන්වන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. එතකොට මේ අදිෂ්ඨාන පාරමිතා ඔබට තියෙන්න ඕනි මේ සත්‍ය අවබෝධ කරගෙන අතර මේ ලෝකයේ ඇත්ත මොකද්ද කියලා දැනගන්න ස්ථානයක් තියෙනවා. ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ අපට කියන්නේ මේ අදිෂ්ඨාන පාරමිතා මේ දස පාරමිතා ගැන අපි කතා කරනකොට මේක නියම ඒ පාරමිතා තමයි මේ පාරමිතා මේ විලි පාරමිතාව මේ පාරමිතාව මේ
පාරේ ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ අපට ඇසෙන්නේ නැහැ, ශ්‍රවණය වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ. තෙරුවන් සරණයි. එතකොට මේ ලෝකයේ ඇත්ත වෙන්නේ නැහැ මේ සත්‍ය දකිනවා. එන් තමන්ට ඇත්තටම හමු වෙන්නේ නැහැ. මේ කතා කරන හැම කෙනෙකුටම කියන්න ඕනි ඔබ දිහාම බලන්න. ඔබ කොයිතරම් ඔබ මේන්ටේන් කරනවද කියලා. ආමය පෝෂණය කරනවද කියලා. ඔබ ඔබේම සිත දිහා බලන්න. ඔබේම සිත ඔබ කොයිතරම් නේ ඔබ කියලා කෙනෙක් ඉන්නවද කියලා ඔබේ අදහස් වලින් ඔබ කතා කරන විලාසයෙන් පැහැදිලි වෙනවා. ඔබ කොයිතරම් බලවත් වෙලාද නැද්ද කියන එක. එතන දිය වෙන එකයි මේ මග වෙන එකක් නෑ. අපි කොයි විදියට දහම කතා කරත් මෙතන ඔබ මේන්ටේන් කරනවා ඔබ මේන්ටේන් කරන දෘෂ්ටියක් විදිහට නරත්තු කරනවා. ඒකම තමයි ඇත්තටම ඔබේ මුලාව. ඔබේ සත්‍ය අවබෝධ කරගන්න වෙන්නේ ඇත්තටම ඔබට ඔබ අහිමි වෙන එකම තමයි. ඇත්තටම ඔබ මේන්ටේන් කරන එකම තමයි මෙතනදී දැක ගන්න ඕනේ. හීනෙනුත් අපි හීන දකිනවා සැබෑනුත් අපි හීන දකිනවා කියවේ නිසායි. ඉතින් මේ ආයතන ටික කරනවා වෙනදම ඇසට පේනවා නේ කාට සද්දනවා ගන්ධයට රස දැනෙන්නට උසුද. හැබැයි ඔබ නැත්තම් ගින්නක් නෑ කියන්නේ ඔබත් නෑ. ලෝකයක් කියලා අරගෙන තමයි ඔබ මෙච්චර අවබෝධ කරගන්න කියන්නේ අතාවුත ඥානය කියන්නේ සත්‍ය පාරමිතාවය. ඒ ලෝකයේ සත්‍ය පාරමිතාව කියනකොට බුදු දහම සම්පූර්ණ තියෙනවා. සත්‍ය පාරමිතාව තමයි මේක විශාල කොටසක්. ඉතින් ඒක අවබෝධ කරගන්න සීල පාරමිතාව කියන්නේ ආයතන කියන එක. විතරයි රාග විනය දේශ විනය කියන තැන සීල පාරමිතාව තියෙනවා. රාග දේශම කෙලස් ගින්න නිවෙනවා. ඒ සීලය තමයි සීල පාරමිතාව. එතකොට මෙතන ඇත්තටම අරමුණක් ලෝකයක් ඇත්ත වෙන්නේ නැහැ, දෙයක් වෙන්නේ නැහැ. එතකොට අන්න දාන පාරමිතාව උපාදාන වෙන්නේ නැහැ. අතහැරෙනවා. අරමුණු වල ගිනි ගන්න නැහැ. එතන දාන පාරමිතාව. තේතරම දකින්න තියෙන්නේ මෙතන එක්කම පාරමිතාවට එන්නේ ආයතන පිනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක දකින්න තියෙන වීර්ය තමයි වීර්ය පාරමිතාව. තියෙන අධිෂ්ඨානයෙන් ඒ කරන එක අධිෂ්ඨාන පාරමිතාව. ඉතින් ඒ ප්‍රඥා පාරමිතාව ඒ සත්‍ය දකින්න එක. ඒක තුල ඔබ එන්නේ නෙක්ඛම්ම පාරමිතාව තුළින් උපේක්ෂා පාරමිතාව. ඉතින් එතන තමයි මෛත්‍රී පාරමිතාව. මෙතන කෙනෙක් නැති. එතන කෙනෙක් ඉඳගෙන කරන මෛත්‍රියක් නෙමෙයි කෙනෙක් නැති වෙනකොට සියල්ල සමානයි. ඔක්කොම එකයි කියලා තැන දැන් Taman නැති වෙනකොට කොහොමත් එන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ. ඒ පැත්තට තමයි මේ පාරමිතා ටික යන්නේ. අපි කතා කරනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතුමිය අද අහලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙලින් පැත්තක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඒක කොයිතරම් දුරට අත්දකින්නවද කියන එක. ඒතකොට දැන් අර මහත්මිය කිව්වේ මෛත්‍රිය කරන කොට ඒ විදිහට වෙන්නේ තමන් ඒකයි මෙච්චර ආය මුලින් ඉඳන් පොඩ්ඩක් පැහැදිලි කරලා එතනට එන්නේ. අපි ඊට වැඩි බොහොම සාධනීය විදිහට සරල විදිහට ඔබ මේ පාරමිතාවල ඉඳන් ඔබගේම කතාවේ ඔබ කතා පුරන බව
ඔබ හැම කෙනෙක්ම පාරමිතා පුරනවා දන්නේ නැති වුණාට. ඔබගේ මනසට දැනෙනවා නම් ඔබ ඉන්නේ පාරමිතාව. ඒ අභ්‍යන්තර පාරිශුද්ධ භාවය ටිකෙන් ටික ඔබගේ අන්න සුද්ධ වෙලා වෙලා තියෙනවා. ඒ කියන්නේ ධම්ම ඇහෙන බුද්ධෝත්පාද දේශන පිළිවෙල වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ. ඒක උතරම පාරමිතා පිළිවෙලනවා. ඔබ නිවන් දකිනවා. මේ මොහොතේ මේ ලෝකේ වටේ පිරිස අතර යමෙක් ඉන්නවා. නිවන් දකින අය. ඒ කියන්නේ අරහත් දැන් අරහතටපත් වෙන අය මේ ලබන මාසයක් දාන්න එපා. දැන් ඉන්නේමයි. අපේ නම් වශයෙන් මෙහෙම කියලා කිව්වට අපි දන්නවා. මේ අභ්‍යන්තරයේ දැනෙන ස්වභාවය දැන් දියර ස්වභාවය තුළ ලොකු දියුණුවකටපත් වෙච්ච අය ඉන්නවා. සමහරට ඔබ ගැන බලන්න, තමන්ට බලන්න. අභ්‍යන්තර පාරිශුද්ධ භාවය කියන්නේ තමන් දිහා බලන්න එපේ. ඔබ බලන්න ඔබ කොච්චර ඔබ කතා කරනකොට ඔබ කියන මමත්වේ. ඔබ භාෂා පාලනය කරනකොට ඔබ තියෙන මමත්වේ. ඔබ මොකක් හරි දෙයක් මේන්ටේන් කරගෙනද කතා කරන්නේ ආර්ට් එකක් හදාගෙනද හැඩතල හදාගෙනද මමත්වේ. ඒක තුල තියෙන ආත්මය. ඒක තුල ඔබට ඔබ දිය වෙලා නැහැ. හැබැයි දිය වෙන කතා කරනකොට ඒක තේරෙනවා. හොඳයි. මෙන්න මෙතන යද මාතෘකාව. ඔබ කොතනද ඉන්නේ? හොඳයි ඔබ සබයි කතා කරා. තරසම අවස්ථාව තියෙනවා. තරසම කෙනෙකුට පුළුවන් ඉදිරිපත් කරලා තමන්ගේ සබයි ගැන කතා කරන්න. ගොඩක් අතරම දිනු මට්ටමින් කතා කරොත් අපිත් ඒක නිහතමානීව බාර ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි දැන් අරස දන්නවා ගොඩක් අය ගැන. ගොඩක් අය මේ ස්වභාවය තුළ දිනු මට්ටමට නෑ ගැනත් වැටහෙනවා. අපි පළ කියන්නේ යන්නේ නැහැ. නමුත් අපි ඒ හොඳ මට්ටමකින් කටයුතු කරනවා. හොඳයි. ඔබට මේ හොඳ නිවන් සරණයි ආරයන් වහන්සේ. පාද නමස්කාර කරමි. මහත්මයන් දෙදෙනාට නිවන් සරණයි. නිවන් සරණයි මහත්මිය ඉදිරිපත් කරන්න. එහෙම කියනවා නම් ඒකට එන්න ඕනම කෙනෙකුට ආකාර මොන තරම් සිතුවිලි ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ගස්වල කොළ හෙලවෙනවා වගේ. ආර්යයන් වහන්සේගෙන් අසා දැනගත් දහම ඒ ගත්ත කතන්දරේ මේ සිතුවිලි ආවට කිසි අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මට දැනෙනවා. මොනවා හරි කතා කරනකොට උනත් දැන් අපි දෙන්න විතරයි ඉන්නේ. ඒ කතා කරනකොට ඒක දැනි තමයි කතා කරන්නේ. දැනි කතා කරන මේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම සුන්දරයි. කතා කරන හැම මොහොතකම දැනි කතා කරන්නේ. දැනෙනෝ ඒක. හැම මොහොතකම ඉතින් හරි සතුටු කියන්න හරියන් වහන්සේට ස්තුති වෙන්න ඕන. අපි මේ හිටපු අපායෙන් ගොඩ ගත්තට. හරිම නිදහසේ ජීවත් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි වල එනවා. ඒ අපුදෙන් කිසි අවුලක් නැහැ. දෙයක් නැහැ. කෙනෙකුත් නැහැ. ඒක හොඳටම විශ්වාසයි. ආර්යයන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මිය. ආර්යයන් වහන්සේ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. සිග්නල් ප්‍රශ්නයක් තිබුණා මම හිතන්නේ. සම්බන්ධ වුණා එහෙමයි. කමන්නේ මහත්මිය මෙයක් කෙනෙකුට අවස්ථාවක් දෙන්න. තෙරුවන් සරණයි.
ඔව් ඊටරන් සරණ ආරස් රාහුල්නේ කලින් කතා කරපු මහත්මිය සම්බන්ධලා තින්නේ. එහෙමයි ආර්යයන් වහන්සේ. මොකක්ද කියවේ ආයෙත් පාද තවත් නමස්කාර වේවා. එහෙම. ආර්යයන් වහන්සේ මේ සිතුවිලි එනවා. අර ගස් වල කොළ හෙල වෙනවා වගේ කිසිම අවුලක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරිම සුන්දරයි. ඉතින් බොහොම සතුටින් ඉන්නවා. ඇත්තෙම හරිම සුන්දරයි. සිතුවිලි වල කිසිම දෙයක් නැහැ. කෙනෙකුත් නැහැ. දැන් ඕක ඉතින් අර මුස්ලිම් අයත් කියනවා. ඕක හින්දු අයත් කියනවා. දැන් අර සමතේ වඩන්නේ ඔය ඔක්කොම කියනවා. ආරයන්ස් දැන් කතා කරනකොට උනත් මේ අපි දෙන්න විතරයි ඉන්නේ කතා කරනකොට උනත් දැනි තමයි කතා කරන්නේ දැනෙනවා ඒක. ඒ කතා කරන සිතුවිලි වල ඒ වචන වල කිසිම නැහැ. කුණු නැහැ, කැත නැහැ. ඕක වැරදි පැත්තකින් හොයන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගමනක් තමයි යන්න වෙන්නේ. ඕක ඉතින් මේ එහෙම නැහැ. හැම ආගමෙම තියෙනවානේ. ඒකයි. ඕක ඔතනින් නෙමෙයි හොයන්නේ. මහත්යත් එක්ක හරි කතා කරනවා නම් ඉස්සර මගේ කෙලෙස් මෙන්න මෙහෙම මේකට පෙරේතකමක් තිබුණා මෙන්න මේකට ඇවිල්ලා තිබුණා මෙන්න මේවට ගැටලුවා. දැන් මෙන්න මේක මේ විදිහට අඩු වෙලා කියන තියෙනවා තව මෙන්න මෙහෙම ටිකක් තියෙනවා කියන එක විතරක් කතා කරන්න. එතකොට එහෙමයි. සාධන. එතකොට තමන්ගේ මේ අභ්‍යන්තර පාරිශුද්ධභාවය කියන්නේ ඕක කතා කරන එක. මේ ගස්වල කොළ හෙලෙන එක කතා කරන එක. ඒක අභ්‍යන්තර පාරිශුද්ධභාවය. තමන්ගේ මේ තමන් කොච්චර බැඳලා හිටියද දේවල් එක මහත්යත් එක්ක හොඳට කතා කරත් ඒකේ ඉස්සර කොහොමද ගිනිගත්තේ කොච්චරම් බැඳලා හිටියද කොයිතරම් ඉස්සර කේන්ති ගියාද කොයි විදිහටද මේ උනේ දැන් කොයි විදිහටද ඒක ටීවී එකේ යන්නේ තව කොච්චර තියෙනවද ඉතින් සාධාරණව කතා කරන්න පුළුවන් අවංකව බොරු කියන්න ඕනේ ඕකනේ ඇත්ත කතා මේ එහෙමයි ආරයන්ස්. ඉන්ද්‍රාණි මහත්මිය අහනවනේ ඉන්ද්‍රාණි මහත්මියගේ එහෙම කතාවක් තියෙනවනේ එහෙමයි අහස. ඊට ඒ පස්සේ කතාව මේ කතාවනේ අභ්‍යන්තර පාරිශුද්ධභාවය කියන්නේ වෙන කතාවක් නෙමෙයි නේ ඒ කියන්නේ අභ්‍යන්තර පාරිශුද්ධභාවය කියන්නේ තු ගස්වල කොළ හෙලන බලන් ඉන්න එක නෙමෙයි. දැන් ඉන්ටර්නෙට් ගස්වල කොළ හෙලන එක බලන් ඉන්නවා. සිතුවිලි දෙයක් වෙන්නේ නැහැ කියලා මම ආරයන්ස් කිව්වේ. නෑ මේ අභ්‍යන්තර පාරිශුද්ධභාවය කියන්නේ එහෙම එකක් නෙමෙයි. තමන්ගේ කෙලෙස් ස්වභාවයට බලන්න ඕනේ. තමන්ගේ මාන්නේ කොච්චර තියෙනවද? තමන් ලොකුකම් පෙන්නපුවා කොච්චර තියෙනවද අනිත් අයට? දැන් ඒවා කොච්චර අඩු වෙලාද? දැන් උද්දච්චකම කොච්චර අඩු වෙලාද? ඒවයි බලන්න ඕනේ. අභ්‍යන්තර පාරිශුද්ධභාවය කියන්නේ ඒකනේ. දැන් අර ක්‍රිස්තියානියා කියන්නේ අර පල්ලියට ගියාම කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියන කතාව මොකද්ද? ඒගොල්ලෝ කියනවා මේ ඔය අපි ඇත්තටම අද දවසේ විදේශිකයෝ විශාල පිරිසක් හිටියා අපිත් එක්ක ෆ්‍රාන්ස්, ජර්මන් එක එක රටවල ඕස්ට්‍රේලියා, ඔස්ට්‍රියා ඒ වගේම නෙදර්ලන්ඩ් විශාල පිරිසක් හිටියා. දන්නවද මොනවද කතා කරේ කියලා? මේ ලෝකේ what is the truth කියන එක. truth එක මොකක්ද? truth එක නම් ඇත්තම කිව්වොත් nature එක විතරයි. ඔක්කොමලා අවසානයේ එතනට. කතිකාය. මොකද්ද nature එක කියන්නේ? truth එක. අතරම ආනස පැහැදිලි කරා බ්‍රක්මන් කියන එක පැහැදිලි කරා ස්ප්‍රින් එක කියලා අරගෙන ඉංග්‍රීසි වලින්ම ස්ප්‍රින් කියන එක ස්ප්‍රින් කියන්නේ මේ බඹරේ කියන එක. පෘථිවිය කැරකෙන වේගයට තමයි මේ බ්‍රක්මන් කියන්නේ භ්‍රමණයට කියන්නේ. ආනස පැහැදිලි කරා මේ කතාව. පැහැදිලි කරලා කිව්වා මේ Hindu ආගමේ මූලය ඒක තමයි පරණම ආගම. අතරම මේ කැරකෙන වේගයට තමයි පෘථිවිය මැවෙන්නේ. ඉතින් මේ කැරකෙන වේගයට තමයි මේ පෘථිවිය මැවෙන තමයි මේ මහා බ්‍රහ්මයා ලෝකෙම හුවයි කියන්නේ. නාරසයක පැහැදිලි කරා ඔක්කොටම. ආසේ ඉන්න තැන ඉන්න ඔක්කොටම මේක පැහැදිලි කරා. හිටියත් එකයි නැතත් එකයි ඉහත මෙතනත් පැහැදිලි කරේ. ලංකාවේ නෙමෙයි ඒත් කමන්නේ. ඔක්කොම විදේශිකයෝ. ශ්‍රී ලංකාවෙන් කියලා ඉන්දියන් එක්කෙනෙක්වත් හිටියෙත් නැහැ. ඔක්කොම හිටියේ මෙතන විදේශිකයෝ එක එක රටවල මෙතන ඉන්දියන් එක්කෙනෙක්වත් හිටියේ නැහැ. අතරම බුද්ධ වර්ඩ්ස් තමයි පැහැදිලි කරේ. ආර්යසමය පැහැදිලි කරේ. මේක එක එක රටවල මම අපේ අරසම ඇහුවා මොකද්ද ඔබේ රට මොකද්ද ඔබේ ආගම මොකද්ද රිලිජියන් එක මොකද්ද ඔක්කොම ඊට පස්සේ තමන්ගේ රිලිජියන් එක ඒ අරගෙන තමයි කතා කරන්නේ ඇත්තම කිව්වොත් එහෙම මේ කියන්නේ කොහේ රෝමානු කැතෝලික කැතලික් මේක එක විදිහට කිව්වා ඊට පස්සේ ආරස මූලයට අරන් ගියා මූලයට අරන් ගිහිල්ලා පෙන්නවා මොකද්ද මේ
පාපොච්චාරණය කරනවා කියන්නේ. පාපොච්චාරණය කරනවා කියන්නේ මේ ඔක්කොම ටික තමන් කරපු වැරදි ඔක්කොම ටික කියවනවා පල්ලිය ඇතුලේ. දැන් මේගොල්ලෝ මෙලි කරනවා කතාව. සේරම මෙලි කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝම කරන දේ කියනවා. එතකොට දැන් ඔක්කොම ටික කියාගෙන ගියාම මොකද වෙන්නේ? අන්තිමටම ඒතකොටලු මේ අර කියන මේ මොනවද මේ පියාණන් ගාවට යන්නේ. පියාණන් බාරගන්නේ ඔක්කොම ටික මෙහෙම කිව්වම සේරම සුද්ධ වෙලා ගියාම මේ අභ්‍යන්තර පාරිශුද්ධ භාවයක් කියන ඒගොල්ලොත් කියන. සුද්ධ වුණාම පියාණන් බාරගන්නේ. කවුද මේ පියාණන්? අරස පැහැදිලිවම කිව්වා පියාණන් කියන්නේ නේචර්. එහෙනම් මේ නේචර් එකේ දරුවෝ තමයි මේ පුත්‍රයා කියලා කියන්නේ. මේක පැහැදිලි කරා මෙතන හිටපු මේ අත්තම ගොත් හැම ආගමකම කතාව එකමයි. කට උත්තරත් නැතුව සේරටම ඔක්කොම කතාව එකයි කියලා කියනවා. මේ මිනිස්සු හදාගත්ත පාට පොත් ලියාගෙන පාට කතා කියාගෙන මේ මිනිස්සු මේ එක විදිහට මරා ගන්න මේ යුද්ධ කරා. එක කතාවයි තියෙන්නේ. පුත්‍රයා කියන්නේ කවුද? ෆාදර් කියන්නේ කවුද? කවුද මේ පියාණන් කියන්නේ? පියාණන් කියන්නේ සබාදහම. සබාදහමේ කොටසක් තමයි පුත්‍රයා කියන්නේ. ඒ කියන්නේ කොහොමද? ඇත්තටම ආරණ්‍යස පැහැදිලි කරා හිමාලයට ජේසුස් වහන්සේ ඩෙරෙක් විදියට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේ නමක් ගාව මේ ධර්මය ඉගෙනගෙන මේ ධර්ම මාර්ගයේ තමයි යන්නේ. නමුත් ඒක බාගෙටයි ගිහින් තියෙන්නේ. ලෝතුරු සෝයි කියන තැනින් නැවතිලා අර ස්වර්ගයට යනවා කියන කතාව කියන්නේ. නමුත් ඊට එහා දෙයක් බුදුන් වහන්සේ කියන බව ආරණ්‍ය පෙන්නේ. ආරණ්‍ය පෙන්නවා මෙතන ලෝතුරු සෝයේ ස්වර්ගයට යන එක නෙමෙයි මෙතන ආයතන පිනෝයි නිදිලා මෙතන නිවනට එනවා කියලා නිබ්බාන පැත්තට එනවා කියලා. මේක ආందోලනාත්මකයි තමයි. හිතියත් එකයි නැතත් එකයි හේ තමයි කියන්නේ. මොකද මේ හැමෝම දැනගන්න ඕනේ. අනිත් ආගම් වල දැනගන්න ඕනේ. ඇත්තට මෙතන මොකද්ද වෙන්නේ කියලා. මේකේ ආගම් ගොඩක් නේ. එකයි තියෙන්නේ. ඒ බුද්ධ ධර්ම. කට උත්තරත් නැහැ. වාද කරන්නවත් කෙනෙක් ඉතුරු නැහැ. ඔක්කොටම තේරෙනවා what is Buddha word? History is this present moment only the thought. What is the future? This present moment only the thought. මේ වර්තමාන මොහොතේ එක සිතයි තියෙන්නේ සිතක් ඇත්ත නෙමෙයි කියන එකයි බුද්ධ වර්ඩ් එක කියන්නේ. ගල් ගහලා හිටිය කට්ටිය. ඉතින් ඒක කියනවනේ මේ හැමතැනම. ඔව් ඒක බුද්ධ වර්ඩ් එක කිය. ඒක බුද්ධ වර්ඩ් කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක බුද්ධ වර්ඩ් එක කියන එකයි කිව්වේ. ඒගොල්ලෝ අහනවා එතකොට අර කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් කරන එක. ඔකෝ it's not බුද්ධ වර්ඩ්. ඒක නෙමෙයි බුද්ධ වචනේ. dependent origination. පටිසම්පාද ධර්මය. මේක කියන්නේ අපි මේ පිටරට travel අපිට අවස්ථාව වෙන්නේ කොයි විදිහටද අපි ඒක කියනවා. සාදු සාදු. ඉතින් අපි කරන්න ඕන දේ කනේ. අපි නැතු වෙන දෙයක් කරන්නේ නැහැ. අපි ඒ දේ කරන්න ඕනේ. විශාල පිරිසකට ඇත්තටම මේක අපි දිගටම කරා මේක අපේ දන්නවා තායිලන්තේ ආරස තනියෙන් නෙමෙයි ගියේ හිටපු අයත් දන්නවා ආරස මේක තමයි කරන්න කියලා. වියට්නාමෙදිත් එහෙම. ඒක තමයි කරේ. වියට්නාම වල ස්වාමීන් වහන්සේලා පවා ලංකාවට එන්න ලෑස්තියෙන් ඉන්නවා. ආරසගේ වචනය. දැන් මෙහෙත් එහෙම තමයි. මේක හැමතැනම වෙන්න ඕනේ. අපි ඍජු ඇත්ත කියන්න ඕනේ. අපිට ඒක හයියක් තියෙන්න ඕනේ. කොන්දක් තියෙන්න ඕනේ. ලංකාව කියන්නේ ඇත්තට මේක ලංකාව කියන රට දකින්න සුන්දර දේවයක් කියලා. මේ හැම කෙනෙක්ම කියනවා ලංකාව කියන්නේ සුන්දර දේවයක් කියලා. අරසයකට තව දෙයක් එකතු කරා ඒක හීලින් අයිලන්ඩ් කියලා. හීලින් අයිලන්ඩ්. හීලින් අයිලන්ඩ් කියන්නේ මේකේ තියෙන ෆීල් එක. හීල් එක. ඒක ලෝකේ කොහෙවත් නැහැ. ඒක ලංකාවේ විතරයි තියෙන්නේ. ලංකාවේ ඉන්න ඇයට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පිටරට ඉන්න ඇයටත් ඒක තේරෙන එක ලොකු දෙයක්. ලංකාවේ තියෙන සුවිශේෂීත්වය මොකක්ද කියන එක. ඒක තේරෙන්න නම් මේ රටවල පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මේ වාතය කොහොමද කියලා. හුස්ම අරන් බලන්න. ලංකාවට ඇවිල්ලා හුස්ම අරන් බලන්න මොකද්ද වාතය වෙනස කියලා. ඔබට තේරෙන්නේ නැතුණාට මේ රටවල යනකොට අපිට හොඳට තේරෙනවා. අපි සිංගප්පූරුවේදීත් මේක කිව්වා ඉන්ද්‍රාණි මාත්‍යත් මේක හොඳට දන්නවා මේ රටේ තියෙන හීලින් එක නෙමෙයි ලංකාවේ තියෙන හීලින් එක. මේක අපි අනිත් රටවලදීත් කිව්වා. මේදිත් ඒකමයි කියන්නේ. ලංකාවේ හීලින් එක වෙනස්. ලංකාවේ හීලින් එකේ තියෙනවා මේ වෙනස දකින්න ලංකාවට එන්න ඕනේ.
මෙහි ඉන්න අය දන්නවා ලංකාව ගොඩක් සුන්දරයි කියලා. මෙහි තියෙන ඇත්තටම සුන්දර දේවල් මේ තියෙන බලන්න පුළුවන් ඕන කෙනෙකුට ඊටත් වඩා සුන්දරයි ලංකාව. මෙහි තියෙන නටබුන් විතරයි. ලංකාවේ තියෙන පොළොන්නරු වගේ නටබුන්නේ මෙහෙත් එහෙමයි. මෙහෙත් තියෙන ගොඩනැගිලි විතරයි භික්ෂුන් නැහැ. භික්ෂුන් නැතුනේ ඇයි දන්නවද? ධර්මයේ නැතිවීම නිසායි. ඔබට භික්ෂුන් කියලා හම්බෙන්නේ අර මහමෙවුනා වගේ අර යන රැලිනියා පෙරහැර ටිකක් විතරයි. ඒවා ධර්මයේ නැහැ. ඒවා නිකන් ගොන් රැලි කියලා කියන්නේ. ඒ ගොන් රැලි අර ගොන්නු යන්නේ රැලේ. අන්නේ වගේ ගොන් රැලි. ඒ ගොන් රැලි වල ධර්මයේ නැහැ. මේක ගොන් රැලක් නෙමෙයි. ඔය පාරේ යනකොට දැකලා තියෙනවනේ ඈත පළාත්වලට ගොන්නු රැල්ලට යන පේලියට. ඔය ගොන් රැලක් නෙමෙයි මේ බුද්ධ ධර්මයේ. ඒ කතා කරන් ඍජුව. මේකට ගහන්න පුළුවන් ධර්මයක් ලෝකේ කොහෙවත් නැහැ. මේක තමයි පරම සත්‍ය. ඒ පරම සත්‍ය කොයිතරම් ගැඹුරුද කියනවනම් ගැඹීරද කියනවනම් ඔබ ආත්මයක් නැති බව අත්දැකලා නැති. ඔබට ඔබත් නැති වෙලා මරණය කියලා දෙයක්වත් නැති වෙලා සියල්ලෙන්ම සුවිසුද්ධම් වෙලා නිවනින්මය සැනසෙවල. මේ නිවන් දකින්න ආයි ලබන මාසෙ නෙමෙයි. මේ නිවන් දකින්න ලබන ආත්මෙ නෙමෙයි. මේ දැන් අරසේක හැමතැනම කරනවා. අර ආර්යනාසේ කොතනද ඉන්නේ? කවුද කතා කරන්නේ? එයාට නිවන පෙන්නලා නවත්තා. එයා නිවන් දැකලායි නවතින්නේ. ඊට පස්සේ යාගේ කතාව එයාටම නොදැනි එයාගේම අභ්‍යන්තරේ මමයව දිය වෙන තැනට වැටෙනවා. ඒක නවත්තන්න බෑ. ආරණසුන ගියාමුත් ඒක වෙනවා. ආරසකේ කටයුත්ත ඒක. ඒක තමයි ආර්ය භූමියට පරිසරය හදනවා කියන්නේ. ඒ පණවිඩේ ලෝකෙට දායාද කරනවා. ඉතින් අපේ ලංකාවේ විශාල පිරිසක් ඇත්තටම ලෝකෙ වටේම විශාල පිරිසක් එකතු වෙලා බුද්ධෝත්පාද ඒ ගාම්භීර සිංහනාද ලෝකෙට දායාද කරන්න වෙසෙනවා. අපි හැම කෙනෙක් වාගේ කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ Tamanට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ නැවත නැවත අහුවත් මදි. ඒ කියන්නේ ඔබ ඔබේම මමයා දකින්න. ඔබ ඔබේම මමයා දකින්න. ලොකුකම් එපා එක ඒවා එපා අපිට. තමන්ගේම කෙලෙස් ස්වභාවය දිය වෙන ස්වභාවය දැකලා අවංකව කතා කරන්න. ඒකයි මාර්ගය. ඒකයි පාරමිතා කියන්නේ. ඒකයි අභ්‍යන්තර මේ පාරිශුද්ධභාවය කියන්නේ. ඒකයි ඇත්තටම අපි මේ පාරමිතාව වැඩෙනවා කියන්නේ ඒකට. ඔබේ පාරමිතා සම්පූර්ණ වෙන්නේ එතනින්. ඒකම තමයි ඔය ක්‍රිස්තියානියා ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ හදාගෙන ඉන්න පොත් ලියාගෙන එක ඒවා පාට ලියාගෙන අවුල් කරගෙන. නැත්තම් මේගොල්ලෝ මේ පාපොච්චාරණ කරනවා කියලා අහගෙන ඉන්න පොඩ්ඩක් පාපොච්චාරණයක් පොඩ්ඩක්. නිකන් ඔය Google එකේ සර්ච් කරලා අහගෙන ඉන්න මොනවද කියන්නේ කියලා බලන්න. ඔක්කොම වැරදි කියනවා. පුදුමත් හිතේ. එච්චර වැරදි කරනවාද කියලා. ඔව් කරපු සේරම කියනවා. ඒ බයේ මොකද්ද බය? පියාණන් ගාවට යන්න බැරිව කිය. ඔක්කොම කියනකොට දැන් පල්ලිය ওই ටික ඔක්කොම කියාගෙන යනකොට මොකද දන්නවද වෙන්නේ? අන්තිමට කිසිම කෙනෙක් ඒව ගණන් ගන්න නැහැ. මොකද එයා ඒ තරම් වැරදිකාරී. හැබැයි එයා ලෝකෙට ඔක්කොම එලි කරා කියන්නේ එයාගේ හෘද සාක්ෂියට අනුව එයාට පුදුම සහනයක් දැනෙනවා. මොකද එයා ඔක්කොම කියලා ඉවරයි. හැබැයි පල්ලියේ ඒකේ අහන් හිටියාම එයාව ගණන් ගන්න නැහැ මිනිස්සු කවුරු. මොකද ඒ තරම් එයා අපරාධකාරී. ඔබ සමහර විට ඔබේ වැරදි බලන්න. ඔබ කී දෙනෙකුට ඊර්ෂ්‍යා කරනවද, වෛර කරනවද, ක්‍රෝධ කරනවද, ගරහනවද, පවුලේ එක්ක තරඟ කරනවද, සල්ලි පස්සේ දුවනවද, රැකියාව පස්සේ දුවනවද, තානාන්තර හොයාගෙන දුවනවද, ඔක්කොම පාපොච්චාරණය කරන්න ඕනේ. ඔබට පියාණන් ගාවට යන්න ඕනේ. මොකද්ද ඔය කරන්නේ? තමන්ට තමන් සම්පූර්ණයෙන්ම දිය වුණාම තමන්ට මොකද දන්නවද වෙන්නේ? තමන්ට ඇත්තටම මුණ බලන්නවත් බෑ කාගවත් ලැජ්ජයි. හැබැයි එකක් තියෙනවා. එයාගේ හිත ඇතුලේ අර පුදුම සහනයක් දැනෙනවා. ඔබගේ හිතේ තියෙන ප්‍රශ්නයක් අද කරගෙන ඉන්න කාට හරි කියලා බලන්න ඔබට සහනයක් දැනෙන්නේ නැද්ද කියලා. ඒ වගේ තමයි මේ කටයුත්ත. මේකම තමයි කමඨා සුද්ධ කරනවා කියන්නේ. උපාද්ද භික්ෂුන් වහන්සේට ගාවට ගිහිල්ලා අර ආයුෂ්මතුන් වහන්සේ මොනවද කරන්නේ? කමඨාන් සුද්ධ කරන්න බෑ එහෙම නැතුව. ඔය ආරාරවල
කම්මට්ටාන ආචාර්යවරයෙක් ඉන්නවනේ කම්මට්ටාන කියලා දැන් ඉන්නේ වාක්වාස් කරපුවා එහෙමයි නෙමෙයි මේ මාර්ගයේ ගිය කර්මස්ථාන දැකලා සුද්ධ කරන සැබෑ ආර්ය මුනිවරයෙක් ඉන්නවනේ මොකද දන්නවද කරන්නේ අර ගෝලයාගේ සේරම කියන්නේ අර පාපොච්චාරණයම තමයි ඔක්කොම කියන්න ඕනේ යාට රාගය ඇති වෙන හැටි ද්වේෂය ඇති වෙන හැටි කෙලෙස් හැදෙන හැටි යාට සිද්ධ වෙන දේ ඔක්කොම කියන්න ඕනේ එතකොට මොකද දන්නව වෙන්නේ අර ගෝලයා සම්පූර්ණයෙන්ම ගුරුතුමාට ඔක්කොම කියනවා උපාධි භික්ෂුවට කියනවා. කිව්වම මොකද දන්නවද? උපාධි භික්ෂුව දන්නවා මෙයාට දැන් මේ දේශය තියෙනවා, මේ රාගය තියෙනවා, මේ ටික තියෙනවා. දැන් මෙයා මේව නැති කරගන්න ඕනේ. දැන් මෙයාට ආයි නැවත එතනට ඇවිල්ලා යාර දැන් කොහොමද කියලා තමයි අහන්නේ. සතියෙන් සතියට දවසක් දාගෙන ඔක සුද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? කෙලෙස් සංසිඳෙනවා. ඇයි එයාගේ අභ්‍යන්තර සුද්ධ කර යන්නේ. ඕක තමයි පාරිශුද්ධ භාවය, ඕක තමයි පාරමිතාව. එතකොට මොකද වෙන්නේ? නිවන් දකින්නවනේ. දෝක කරනවානේ මේ මහායානද තේරවාදද මේ හීනයානයි මහායානයි පටලවා ගන්න එපා. ඔක්කොගම එකයි. ඕක ලංකාවෙත් කරනවා. ලංකාවේ කරන්නේ දන්න කෙනෙක් විතරයි. දන්න අය ඉන්නේ අතේ ඇඟිලි ගන්නටත් අඩුයි. ඔන්න ඔකයි ලෙඩේ තියෙන්නේ ලංකාවේ. ඔක්කොම ඉන්නේ පොතපස්සේ දුවන අය. පොතපස්සේ දුවන අය මේක කරන්නේ නැහැ. හැබැයි මේ මහායානෙත් මේ ගුරුතුමා කිය ගෝලයා කිය ඕක තමයි කරන්නේ. ඕකේ තියෙනවා සත්‍ය. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා මුළු ලෝකෙටම. බුද්ධ දර්ශනය සම්බන්ධව. ආත්මය කොහොමද හැදෙන්නේ කියන්නේ. ඕක තමයි බුද්ධෝත්පාද දේශනාවල ලියන්නේ. බුද්ධෝත්පාද දේශනාවල ලියන්නේ ආත්මය හැදෙන හැටි. පෙර මතකයේ කියන එකක් නැති බව, තුන් කාලයක් කියන එකක් නැති බව, මේ ෂණේ සියල්ල සිද්ධ වෙන බව, ස්කන්ධය කියන්නේ වේගයක් බව, කම්පන වේගයෙන් නිරූපණය වෙන ආලෝකය කියලා දෙයක්වත්, ශබ්දය කියලා දෙයක්වත් නැති බව, මහ භූත කියලා දෙයක්වත් නැති බව, සිතුවිලියක් දක්වන. ඒ ආත්මයක් කියලා දෙයක් නැති බව. බුද්ධෝත්පාද දේශනාවල මේ ශුන්‍යත පටිසංයුක්ත දේශනා සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා තියෙනවා. ආය අඟිල්ලක් ගන්න අබමල් රේණුවක්වත් ආය මේක වෙනස් කරන්න ඉතුරු කරලා නැහැ. අපේ ස්වාමීන් වහන්සේලාට ඇත්තටම හිරි වැටෙනවා මේවා ඇහෙනකොට. ඇයි නිවන් දකින්න බෑ කියලා හිතන් හිටියේ. දැන් රහතන් වහන්සේලාගේ යුගය ඇවිල්ලා තියෙන්නේ. අස්කම් ඇත්තෝම දකිත්වා කියන විදිහ තමයි කියන්නේ හෙට අනිද්දාට. මේ රටවල බිහි වෙනවා. ලංකාව විතරක් නෙමෙයි. ඒක ලෝකෙ වටේම වෙන්න ඕනේ. ඒ හැමෝම මේක තේරුම් ගන්න ඕනේ. හොඳයි එහෙමනම් අද දවසේ කාලේ ගෙවි ගිහින් තියෙනවා නේද? හොඳයි එහෙමනම් හෙට දවසේ අපි නැවත මුණ ගැහුම්. වටිනාම ප්‍රශ්නේ තමයි තමන්ගේ අභ්‍යන්තර පාරිශුද්ධ භාවය කියන්නේ. පාරමිතා සම්පූර්ණ වෙනවා කියන්නේ. තමන්ගේ ස්වභාවය සුද්ධ වෙන ආකාරය දැකලා දකිමින් මිදමින් යන ගමන. වෙන මගක් නැහැ ඒකයි මග්ගවා යම්බික්කවේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරේ. හොඳයි හැමෝටම මේ පණිවිඩය ගොඩාක් වැදගත් වෙන්න ඕනේ. තමන් දිහා තමන් හරියට බලන්න. තමන්ව තමන් රවට්ට ගන්න එපා. තමන්ට හම්බෙන දෙයක් නැහැ. හොඳයි එහෙමනම් තමන්ගේ ගමන සාන්දිටික වෙන තමන්ටමයි. ප්‍රත්‍යක්ෂ වෙන තමන්ට. හොඳයි. ඒ ප්‍රතිකෝපනයිකෝ කියලා කිව්වේ ඒව බලව කියලා බුදුන් වහන්සේ. මේක විශ්වාසයක් කරගෙන ඉන්න තමන්ට බදලේ. තමන්ගේ කෙලෙස් සංසිඳලා නිවන කරා යනවා. මේ දේශනා අහන හැමෝටම මේ පරිවර්තන සිද්ධ වෙනවා. මේක ඊටාම නිර්මලයි. මේ යුගයේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් ලෝකෙට ඉවර වෙන්නේ. ආරණ්‍යසර ප්‍රත්‍යක්ෂ දෙයක් ආරස දේශනා කරන්නේ. පොතක තියෙන දෙයක් නෙවෙයි. හොඳයි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ නමස්කාර වේවා. තෙරුවන් සරණයි අනිත්